තම්නේල් එක දැක්කම දන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. අමුතුවෙන් අඳුනලා දෙන්න ඕනේ නැහැ. ලංකාවක් දන්නවනේ. ඉතින් මට නම් මුලින්ම මේ ෆොටෝග්‍රැෆි කියපුවම ඔළුවට එන කෙනෙක් තමයි රැෆෙලා කියලා කියන්නේ. කියන්නේ හොඳම කියලා කිව්වම මට ඇත්තටම රැෆෙලා තමයි මුලින්ම මට නෙමෙයි මං හිතන්නේ ඕනම කෙනෙක්ට හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ලංකාවේ කියන්නේ කිව්වම උඩින්ම එන්නේ රැෆෙලා. හරිද? so thank you so much අද ආවට මගේ ඉන්විටේෂන් එක බාර අරගෙන කොහොමද? හොඳයි හොඳින් ඉන්නවට කොහොමද? මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. මට මේ ඔයාව හම්බ වෙන්නේ රචිතා through. මට රචී කිව්වා ඔයාට කතා කරන්න වෙන එකක් නැහැ අරුෂා. මොකද ඔයා කේව ටෝකටිව් කෙනෙක් තමයි එයා කියලා. දැන් ගොඩක් කලාවට මට මිනිස්සු කියනවානේ ඔයා මාර ටෝකටිව් ඔයා තමයි ටෝකටිව් කියලා. හැබැයි මට අද ඒක ඔයාට පාස් කරන්න පුළුවන්. රැෆ් අපි සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න වලින් පොඩක් ඔබට ගිහිල්ලා කතා කරමු. රැෆ් අද වෙනකොට කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ කිව්වම? ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි අවුරුදු 10ක් විතර පස්සට ගියපුවම මම ඒජ් එක අහන්නේ නෑ රැෆ්ගේ. අවුරුදු 10ක් විතර පස්සට ගියපුවම අපි වෙලාවකට හිතනවානේ මම මෙතන ඉන්නවා මම මෙතන ඉන්න ඕනේ. තව අවුරුදු 10කින් මම මේ දේ කරනවා මම මෙහෙම කෙනෙක් වෙනවා. අර අපේ තියෙනවානේ ඇම්බිෂන්ස් ඩ්‍රීම්ස් තියෙනවානේ. එහෙම බැලුවම අවුරුදු 10කින් පස්සේ හිටපු රැෆලයි අද ඉන්න රැෆලයි කියන්නේ කවුද? කොහෙද? හිතන්නේ අවුරුදු 10කට ඉස්සෙල්ලා මට කරන්න ඕන දේවල් කරන රෆල තමයි දැන් ඉන්නේ. මොකද අවුරුදු 10ට ඉස්සෙල්ලා මම පොඩි කාලේ ඉඳන් අරුජා හරි මොටිවේටඩ් හිටපු එක්කෙනෙක්. හරි ඩ්‍රිවන්. මම හරි කරන්න ආසයි නම් ඒ දේ කොහොම හරි කරන්න හිතන එක්කෙනෙක්. ඉතින් අවුරුදු 10කට ඉස්සෙල්ලා මට ගොඩාක් ඩ්‍රීම්ස් තිබ්බා. ප්ලෑන්ස් තිබුණා මේ දේවල් කරනවා කියලා. ඉතින් අවුරුදු 10කට පස්සේ දැන් මේ දේවල් කරන එක්කෙනෙක්. ඊට අමතරව මං බැලුවොත් මම සැටිස්ෆයිඩ් ඇත්තටම දැන් මං කරන දේ ගැන. මොකද මට තේරෙන වයසේ ඉඳලම මට කරන්න ඕනේ මම දැන් මේ කරන දේ. ආර්ට් සම්බන්ධව ආර්ට් ෆොටෝග්‍රැෆි ඩිසයිනින් මේක තමයි මට කරන්න ඕන වෙලා තිබ්බේ හැමදාම. ඉතින් ඒ හින්දා ඊට වැඩිය වෙනසට ළමයි පොඩි කාලේදී කියනවානේ මම ලෝයර් කෙනෙක් වෙනවා මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. ඔයාට එහෙම ඩ්‍රීම්ස් තිබිලා නැහැ. ෆොටෝග්‍රැෆිම තමයි. නෑ මම ඇත්තටම ඩිසයිනර් කෙනෙක් ෆැෂන් ග්‍රැජුවේට් කෙනෙක්. ඒක තමයි මගේ ෆස්ට් පාත් එක. ෆොටෝග්‍රැෆි මම තනියම ඉගෙනගෙන තියෙන්නේ. මම ඉගෙනගෙන නෑ ෆොටෝග්‍රැෆි කියන දේ. wow self taught photographer කෙනෙක්. මගේ education qualifications එන්නේ designing වලින්. oh my god මං නේ ගොඩ දෙනෙක් හිතනවා මොකද මම ගොඩක් ෆොටෝග්‍රැෆි කරන හින්දා ගොඩ දෙනෙක් හිතන්නේ ෆොටෝග්‍රැෆි වෙන්නේ නැති මගේ මේන් පාත් එක කියලා. හැබැයි ෆොටෝග්‍රැෆි මගේ සෙකන්ඩ් පාත් එක. මම මුලින් කරේ ඩිසයිනින් ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ තමයි මම ෆොටෝග්‍රැෆි පික් කරේ. පස්සේ පුදුමාකාර ආසාවක් ආවා. මොකද ඉස්කෝලේ යද්දී මට ෆොටෝ ගන්න බෑ කියලා මම ෆොටෝග්‍රැෆි ඇසෝසියේෂන් එකෙන් අයින් කරපු ළමෙක්. seriously I know right? දෙන්නේ දැන් කියන්න දෙන්නේ කොහොමද? seriously මට ඒ කතාව පොඩ්ඩක් කියන්නකෝ. ඇයි එහෙම රිජෙක්ට් උනේ? ඕකේ ඉස්කෝලේ යද්දී අර කම්පිටිෂන්ස් තියෙනවනේ. ඉතින් එතකොට එකක් තිබ්බා අපිට ක්‍රිස්මස් ගැන පින්තූර වගේක් අරන් එන්න කියලා. ඉතින් හැමෝම ක්‍රිස්මස් ට්‍රීස් වල ඩෙකොරේෂන්ස් ගත්තා. මගේ කලෙක්ෂන් එක වුණේ ලයිට් පේලියක පත්තු වෙන්නේ නැති ලයිට් එක. එතකොට ඩෙකොරේෂන්ස් වල ඩෙකොරේට් වෙලා නැති ඒරියාස්. ඒ කියන්නේ මගේ කලෙක්ෂන් එකේ තීම් එක වුණේ අන්සීන් ක්‍රිස්මස්. එතකොට මට අවුරුදු 9ක් විතර ඇති. ටීචර් එක කැමති වුණේ ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් සීරීස් එකක්. මම කිව්වා එහෙනම් බ්ලැක් ඇන්ඩ් වයිට් කියන ආර්ට් ෆෝම් එක ඔබින් නැහැ ළමයෙක්ට කියන එක සහ ක්‍රිස්මස් කියන්නේ කලර්ෆුල් දෙයක්. මම දැකලා තිබ්බේ ඒකේ නෙගටිව් සයිඩ් එක කියලා. ඒත් ඇත්තටම මම ඒකේ දැක්කේ මට පොඩි කාලේ ඉඳන් අපේ අම්මි කියනවා චූටි බබෙක් කාලේ පෙන්ගුයින්ස්ලා සෙට් එකක් ඉදදී මම පෙන්නනවලු තනි කළු පෙන්ගුයින් හැමෝම දකින්න නැති එක. ඉතින් මං හිතන්නේ ඒක මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ දෙයක්. ඉතින් මට අර ලයිට් පේලියේ පෙවුනේ පත්තු වෙන්නේ නැති ලයිට් එක. ඉතින් ඒක මං කැප්චර් කරා. ඒකට මම නමක් දැම්ම අන්සීන් ක්‍රිස්මස් කියලා. ඒකට කැමති වුණේ නැහැ. ඉතින් ඒකත් එක්කම මං බෑක් බෙන්චර් කෙනෙක්. එතකොට මට කිව්වා ඒවා ඇවිල්ලා පින්තූර ගන්න එපා. ඔයා පිටිපස්සට වෙලා ඉන්නවා ගන්න පින්තූර හරි නෑ කියන එක. ඉතින් මේක මට එස්ටැබ්ලිෂ් වෙලා තිබ්බ මගේ ඔළුව ඇතුලේ රෙකෝඩ් එකක් වගේ. මට මේ දේ බෑ කියන එක. හැබැයි මම try කරා. මොකද අපේ පන්තියේ පළවෙනිම කැමරා ෆෝන් එක ගත්තේ මම. එතකොට ළමයි පොලිමේ හිටියා මං ගන්න පින්තූර වලට.
එතකොට අර ඉස්කෝලේ යද්දී මේකප් දානවනේ හේවිසි බෑන්ඩ් එකට වෙස්ටර්න් බෑන්ඩ් එකට ඩ්‍රාමාස් වලට. එහෙම දාද්දී මම මගේ කැමරාවකින් ෆොටෝස් ගන්නවා. මොකද මම ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි වලට කැමති වුණේ නැහැ ඒ දවස්වල ඉඳලා. ඉස්කෝලේ තිබුණේ අපිට ඉවෙන්ට්ස් වල පින්තූර ගන්න. මම ෂේප් එකේ ඒ වෙලාවට හැංගෙනවා. ආස නැති නිසා. මම ඉතින් ගිහිල්ලා ළමයින්ගේ පින්තූර ගන්නවා. එතකොට පොලිමක් හැදුනා මට කියලා පින්තූර ගන්න. මම ගන්න පින්තූර ලස්සනයි කියලා. ඉතින් මට පොඩි අර එකකින් ආවා කික් එකක් ආවා කිය මොන හරි ටැලන්ට් එකක් තියෙනවා කොයි හරි කියලා. එහෙනම් තමයි ඇත්තටම මේ මං හරි කැමති මිනිස්සුන්ගේ මූණට. මූණේ තියෙන ෆේෂල් ස්ට්‍රක්චර් එකට. ඉතින් මම ඒක තමයි කැප්චර් කරේ. මම වයිල්ඩ් ලයිෆ් එහෙම කරන්නේ මම ඒක එන්ජොයි කරන්නේ ඒ තරම්ම. ඉතින් පොඩි කාලේ ඉඳන් ඔන්න ඔහොම තමයි ෆොටෝග්‍රැෆි කියන එකට මට ආසාව ආවේ. ළමයින්ගේ මේකප් කරපු මූණවල් දැකලා. මේකප් කරපු මූණ නැති වුණා. ඒ කියන්නේ මේ සමහරක් වෙලාවට රිජෙක්ට් වෙනවා කියන එකත් ලයිෆ් එකේ ලොකු අපිට පිම්මක් ගන්න පුළුවන් තැනක් නේ. මම හිතන්නේ මම ගොඩක් ඒ අතින් බලද්දි රිජෙක්ට් වෙච්ච ළමෙක් පොඩි කාලේ ඉඳලා. ඒ කියන්නේ මොකද මම අර එක නෝමල් ස්ට්‍රක්චර් එකක හිටපු කෙනෙක් නෙවෙයි. දැන් මම තෝරගත්ත ෆොටෝග්‍රැෆි කරද්දී වුණත් මම චිත්‍ර අඳිද්දී වුණත් මට මතකයි මගේ චිත්‍රවල පොඩි කාලේ ඉඳන් ගොඩක් කළු තිබ්බා. හැබැයි මම එන්නේ හරිම හැපි ෆැමිලි එකකින්. මගේ පවුල ඇතුලේ හරි සන්තෝෂෙන් හැමෝම හිටියා. ඉන්නවා. එතකොට පොඩි කාලේ හැමතිස්සම තිබ්බ දේ තමයි මේ කළු කියන දේ මේ චිත්‍රවල තියෙන්නේ. ඉතින් එක සැරයක් මට මතකයි අපේ අම්මිට එන්න කියලා මිසස් වනෑන්ඩෝ මේ උලන් ගෙදර මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද රෆලාගේ චිත්‍රවලයි මෙච්චර කළු තියෙන්නේ. ඉතින් අපේ අම්මි කිව්වේ ප්‍රශ්නයක් නැහැ ඇත්තටම දන්නේ නැහැයි කියලා. ඉතින් මගෙන් අහද්දිත් මං කිව්වේ මං හරි ආසයි ඒ පාටට. මගේ අද ෆොටෝග්‍රැෆි වලත් දැක්කොත් 90% තියෙන්නේ බ්ලැක්. ඒක මම ඩෙප්ත් එක දකින විදිහ. ඉතින් මේ ප්‍රශ්නේ නිසා රිජෙක්ට් වෙලා තියෙනවා. ෆොටෝග්‍රැෆි ස්ටාර්ට් කරපුවමත් ගොඩ දෙනෙක් කියලා තියෙනවා කන්සෙප්ෂුවලයිස් ෆොටෝග්‍රැෆි ලංකාවට හරියන ස්ටයිල් එකක් නෙමෙයි. එහෙම නැත්නම් කළු කියන දේ උනාට වැඩි වෙනකොට ගොතික් ෆීල් එකක් එනවා මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා. විතර අවුරුදු 9ක් 10ක් විතර මගේ රිජෙක්ෂන් ස්ටෝරි එකක් තියෙනවා. එතනින් පස්සේ තමයි මම කරියර් එක ස්ටාර්ට් කරේ. දැන් අවුරුදු 17ක් මම ඉන්ඩස්ට්‍රි එකේ. ඒ අවුරුදු 8 සහ 9 ඇතුළත මට අර වැඩ එනවා අයි වැඩ එන්නේ නැහැ. වැඩ එනවා වැඩ එන්නේ නැහැ. කන්සිස්ටන්සි පීරියඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒක රිජෙක්ෂන් එකක් එක්ක තමයි වුනේ. මොකද obviously it was not everybody's cup of tea. එහෙනම් තමයි ඉතින් උනේ. සමහර රිජෙක්ට් වුණාම ඔයා රියැක්ට් කරන්නේ කොහොමද? I don't have a reaction. Nice, good answer. Because usually rejection කියන දේ බාර ගන්න කෙනෙක්ගේ මනස දියුණු වෙලා තියෙන ඕනේ කියන එක මම පිළිගන්නවා. දැන් ඔයා මට කිව්වොත් රෆලා ඔයාගේ ඇඳුමට මම කැමති නැහැ කියලා මට පුළුවන් කමක් තියෙනනේ thank you අරුජා. Because කෙනෙක්ගේ rejection එකක් කියන්නේ තව කෙනෙක්ගේ decision එකක්. ඒක මට හිත රිදුනට මට ප්‍රොබ්ලම් එකක් වුණාට ඒක තව කෙනෙක්ගේ ඩිසිෂන් එකක්. ආටිස්ට් කෙනෙක් විදියට මට මං හිතන්නේ ස්ටැබිලිටි එකක් තියෙන්න ඕනේ ඒ ඩිසිෂන් එකට රෙස්පෙක්ට් කරන්න. ඒක ඩිස්රෙස්පෙක්ට් එකක් විදියට එන්නේ නැත්තම්. මට ඉන්සල්ට් කරලා නැත්තම්, මට ලැජ්ජ කරන්න හදන්නේ නැත්තම්, මට නපුරු විදිහට ට්‍රීට් කරන්නේ නැත්තම් ඒ රිජෙක්ෂන් එක මම ඔයාගේ වැඩවලට කැමති නෑ කියන එක ඔයාගේ වැඩවලට කැමති කියන එක හා සමානව thank you කියලා ගන්න පුළුවන් තරම් මානසික මට්ටමක් තියෙන්න ඕනේ. එහෙනම් usually rejection වලට මගේ reaction එක thank you so much තමයි. මගේ passive aggressive reaction එකක් එන්නේ නැහැ. nice. රැෆ් කියන්නේ කවුද අතරම? රැෆ් මට පුළුවන් ඔයාට කියන්න ලංකාවින් හොඳම ෆොටෝග්‍රැෆර්. රැෆ්ට හොඳ ඇහැක් තියෙනවා. රැෆ් දේවල් දිහා බලන්න මෙහෙමයි කියලා මට කියන්න පුළුවන් රැෆ් කියන්නේ මෙහෙමයි කියලා. බට් මට කියන්න බෑ ඩීප්ලි අපි ප්‍රොෆවුන්ඩ්ලි ගියොත් එහෙම රැෆ් කියන්නේ කවුද කියලා. ඒක කියන්නේ රැෆ්ම තමයි. කවුද කියලා මමත් ඒ කියන්නේ ලේයකින් ලේයකට මම වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ හිටපු රෆෙලා නෙමේ දැන් ඉන්නේ. එතකොට ජනවරි වල හිටපු රෆෙලා නෙමේ දැන් ඉන්නේ. මේ වෙද්දි මම කියන්නේ ඉවෝල්ව් වෙලා තියෙනවා පොඩ එක තැනකට මම හරියටම කියන්න දන්නේ නැහැ මම කවුද කියලා. හැබැයි මම හිතපු නැති දේවල් ගොඩක් දැන් මේ අවුරුද්දේ මම කරනවා. ඒව දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මගෙන් ඇහුවනම් මං හීනකින්වත් හිතලා තිබ්බේ නැති විදිහේ දේවල්. සෝ ඒ හින්දා මං හිතන්නේ මම අර මේ එක්ස්ප්ලෝර් කරන්න කැමති කෙනෙක්. මම හරි හිපි කෙනෙක් වගේ චරිතයක්. මගේ ෂූට්ස් කරද්දිත් මම ස්ටුඩියෝස් වල ෂූට්ස් කරන්න කැමති නෑ. මං එළියේ ෂූට් කරන්න කැමති. මං ගාව ප්‍රොෆෙෂනල් ඉක්විප්මන්ට් තිබ්බට මං ටෝච් ලයිට් එකකින් ලයිට් කරන්න කැමති. ඒ කියන්නේ එක විදිහක් නැහැ මගේ දේවල් වල. මං හරි හිපි කෙනෙක් වගේ ඉන්නේ හින්දා මං හිතන්නේ ඒක තමයි හරි උත්තරේ. මම තාම හරියටම දන්නේ නැහැ මං
කවුද කියලා ඇත්තටම. ෆොටෝග්‍රැෆි නිසා ලයිෆ් එකේ මොන හරි වෙනස් වෙලා තියෙනවද? චේන්ජ් වෙලා තියෙනවද? සමහර වෙලාවට හොඳට වෙන්න පුළුවන්, සමහර වෙලාවට අපිට ඒක නරකට බලපාන්න පුළුවන්. එහෙම තියෙනවද? හැමදේම වෙනස් වුණා ෆොටෝග්‍රැෆි හින්දා. මං හිතන්නේ ෆොටෝග්‍රැෆි සිලෙක්ට් කරන එකම ලොකුම choice එකක්. මොකද මං අවුරුදු ගාණක් ස්ටඩි කරේ ඩිසයිනින්. සෝ මම ඉගෙන ගත්ත දේට පස්සේ ෆොටෝග්‍රැෆි කරද්දි මම බයස් වුණේ ෆොටෝග්‍රැෆි වලට. මට දැන් තියෙන මිනිස්සු දන්නෙත් ෆොටෝග්‍රැෆි මට ඇත්තටම ලයිෆ් එකේ හම්බෙලා තියෙන දැනට හැමදේම හම්බෙලා තියෙන ෆොටෝග්‍රැෆි හින්දා. ඒ කියන්නේ මගේ බ්‍රෙඩ් ඇන්ඩ් බටර්, එතකොට නම, එතකොට මගේ පෝර්ට්ෆෝලියෝ එක කට්ටිය දැකලා තියෙනවා නම් මගේ 95% සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ගත්තොත් තියෙන ෆොටෝග්‍රැෆි ඕවරෝල් මගේ පර්සනැලිටි එක ඇතුලේ මම කතා කරන්නේ වැඩිපුරම ෆොටෝග්‍රැෆි ගැන. ඉතින් මම හිතන්නේ ෆොටෝග්‍රැෆි වලින් මට හම්බෙලා තියෙන දේවල් තමයි මගේ ජීවිතේ දැන් තියෙන හැමදේම නේ. නයිස්. මටත් පුළුවන් ෆොටෝස් ගන්න. මටත් ලස්සනට කැප්චර් කරන්න පුළුවන්. හැබැයි හැම කෙනෙක්ටම මම හිතන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. රැෆෙලට අනුව හැම කෙනෙක්ටම ඕනම කෙනෙක්ට ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන්ද? සහ ඒකට බලපාන දේවල් තියෙනවද? අනිවාර්යෙන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් මෙහෙමයි. ඔයා කිව්වා වගේ කැමරා එකක් ගත්ත ගමන් ඕන කෙනෙක්ට ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඒක තමයි ටයිටල් එක සහ ලේබල් එක වෙන්නේ. හැබැයි ෆොටෝග්‍රැෆි කියන්නේ ඒ ආර්ට් ෆෝම් එක, එතකොට ඇහැ තමන්ගේ මනස සහ මොලේ අතර තියෙන ඒ කම්බිනේෂන් එක. මේ කම්බිනේෂන් එක හරියටම තේරුම් ගත්ත ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ තමයි වැඩ මිනිස්සු දකින්නේ, අප්‍රීෂিয়েට් කරන්නේ සහ බුක් වෙන්නේ. අපි අනිවාර්යෙන් ෆොටෝග්‍රැෆර් කෙනෙකු නම් අපි බ්‍රෙඩ් ඇන්ඩ් බටර් ගැන හිතන්න ඕනේ. අපේ මාකටිං වෙන්නේ අපේ බ්‍රෙඩ් ඇන්ඩ් බටර් වලට. සෝ අනිවාර්යෙන් ඒක ජොබ් එකනේ. එතකොට ඒක ඇතුලේදී අපි කොහොමද මේ දේවල් කරන්නේ කියන එක. ආර්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට දැන් ෆොටෝග්‍රැෆි කිව්වම මම හිතන්නේ ජෝනර්ස් ගොඩකට බෙදෙනවා. මං කීපයක් කරන්නේ. මං හැම එකම කරන්නේ නැහැ. මං කරන කීපය ඇතුළත මං බලනවා මං කොච්චර දුරට මට මෙතනින් දෙයක් කරන්න පුළුවන්ද මට සහ මගේ ක්ලයන්ට. මොකද මං බෙදාගෙන තියෙනවා කොටස් දෙකකට. එක කොටසක් මම බෙදාගෙන තියෙන්නේ මගේ self satisfaction එක සඳහා. අනිත් කොටස මම බෙදාගෙන තියෙන්නේ මගේ bread and butter සඳහා. මොකද මේ දෙක හොඳ balance එකක් වෙන්න ඕනේ. මොකද මට කරන්න ඕනේ හැමදේම මට client කෙනෙක්ට කරලා දෙන්න බෑ. ඉතින් ඒ හින්දා එතනදී බලද්දී මං හිතන්නේ හැමෝටම ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න බැරි හේතුව මෙන්න මේ awareness එක. අපි මේ කොච්චර දුරට තේරුම් ගන්නවද, මේක කොච්චර දුරට අපි understand කර ගන්නවද කියන එක. මොකද ආර්ට් එකක් ඇතුළේදී අපි දැන් හිතනවා equipment based වුණාම ගොඩ දෙනෙක් හිතනවා computer එකක් කැමරා එකක් මෙන්න මේ දේවල් අපිට හම්බුනාම අපිට එතනින් ප්‍රොෆෙෂන් එකක් හදාගන්න පුළුවන් කියලා. හැබැයි අපි ඒක හැමතිස්සෙම හිතන්නේ නැහැ අපේ ඉන්බිල්ට් ටැලන්ට් එකක් එනවා. සිංගින්, ඩාන්සින් පැත්තේදී අපි දෙපාරක් හිතනවා. මොකද කට්ටිය හිතනවා නෑනේ අපිට ඇහැට පේන දේ සහ කනට ඇහෙන දේත් එක්ක. ෆොටෝග්‍රැෆි කියන්නේ ඇත්තටම මේ වගේම ඉන්ස්ටින්ක්ට් යන ආර්ට් ෆෝම් එකක්. ඉක්විප්මන්ට් හින්දා පොඩ්ඩක් ඒක easy accessible වෙලා තියෙනවා නේද? රැෆ්ට අනුව රැෆ් දැන් සක්සස්ද? යම්තාක් දුරකට මොකද මට ඕනේ කියලා ටික් කරගෙන තිබ්බ හැම බොක්ස් එකක්ම ටික් කරගෙන තියෙනවා. හැබැයි දැන් මගේ ආසාවල් වෙනස් වෙලා තියෙනවා. ඒක මටීරියලිස්ටික් පැත්තෙන්ද හොලිස්ටික් පැත්තෙන්ද කියන. මොකද සක්සස් කියන එක දෙවිධයකට අපිට හිතන්න පුළුවන්. කොච්චර සල්ලි හම්බ කරනවද කියන එක සහ කොච්චර ෆේමස් වෙනවද කියන එක සහ ආටිස්ට් කෙනෙක් විදිහට මම කොච්චර දුර ගිහිලා තියෙනවද කියලා. මම ආටිස්ට් කෙනෙක් විදිහට යන දුර පැත්තෙන් බැලුවොත් එimhe මම හිතනවා අතිසාර්ථකයි කියලා. මොකද මම දැන් අවුරුදු 17කට ඉස්සෙල්ලා කැමරා කරගෙන ෆොටෝ එකක් ගත්ත රෆ් වෙලා නෙමේ දැන් කැමරා එකක් අරන් ෆොටෝ එකක් ගන්න. මං හරි කැල්කියුලේටඩ්. මං දියුණු වෙලා තියෙනවා මාර විදිහට මේ ගත්තම් මෙතන ලයිට් එක මං කොහොමද බැලන්ස් කරන්නේ, මං කොහොමද කැප්චර් කරන්නේ කියන එක. ඒක මට ෆොටෝ එක ගන්න ඉස්සෙල්ලා විෂුවලයිස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක මට මුලින් තිබ්බේ නෑ. ඉතින් ඒ අතින් ආටිස්ට් කෙනෙක් විදිහට. එතකොට අපි කතා කරනවා නම් කොච්චර සල්ලි හම්බ කරලා තියෙනවද සහ නමක් හම්බ කරගෙන තියෙනවද කියලා. behind the scene ආටිස්ට් කෙනෙක් විදිහට මං හිතන්නේ මං හිතනවා සාර්ථකයි කියලා. මොකද මං එතනින් මට කරගන්න තියෙන හැම දෙයක්ම කරගෙන තියෙන්නේ මගේ ආර්ට් එක හරහා. ඉතින් ඒ හින්දා මම මටීරියලිස්ටික් කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන්. හැබැයි මටීරියලිස්ටික් වැලියු එකේ මං හිතනවා සාර්ථකයි කියලා. දැන් සාමාන්‍යයෙන් අපි රැෆ්ගේ ෆොටෝ ෂූට් එකක් එහෙම දැක්කම ගොඩක් වෙලාවට අපි දකිනවා වෙනසක් අනිත් ෆොටෝ ෂූට්ස් වලට වැඩි වෙනසක්. ඔය තීම් එකක් තෝරගන්නකොට මොන හරි හිතනවද? අනිවාර්යෙන්ම
මම තීම් එකක් කරන්නේ සාමාන්‍යයෙන් මම ලියනවා. මං ලියන්න හරි කැමති කෙනෙක්. ඉතින් මගේ ගොඩක් කන්සෙප්ට්ස් ලියනවා. එක්ක පොයට්‍රි ෆෝම් එකකින් එනවා නැත්නම් ස්ටෝරි ටෙලිං ෆෝම් එකකින්. මම මේ කතාව තේරුම් ගන්නකම් එතකොට ඇයි මෙතන මේ ගඩොල්ලක් තියෙන්නේ නැත්නම් ගහක් තියෙන්නේ හැමදේම ලියනවා in detail. in detail ලියනවා. එතකොට මගේ ෂූට්ස් වල ගොඩක් වෙලාට කට්ටිය යනවා මේකේ AIද කියලා. ඒතර සමහරවිට මෙතනින් කොණ්ඩේ ළඟින් එන පොඩි ස්මෝක් එකක් හරි අපි හඳුන් කූරක් හරි යූස් කරනවා ඒ ස්මෝක් එකට. on set ඉන්න ආටිස්ලා සහ on set වැඩ කරලා තියෙන කට්ටිය ඒක නෝටිස් කරලා තියෙන නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම මම නැති තැන මගේ ඇබ්සන්ස් එකේ මම වෙනුවෙන් කතා කරනවා. I think මම හිතන්නේ ඒ ඩීටේල්ස් ඇනලයිස් කරගන්න මම හැමතිස්සෙම ලියනවා තීම් එක. ඊට පස්සේ ඩෙවලොප් කරනවා මට ඕන විදිහට කතාව සහ ඒකෙන් අවශ්‍ය සහ අනවශ්‍ය කොටස් ටික බෙදා ගන්නවා. ඊට පස්සේ තමයි ෂූට් කරන්නේ. ඒක ගොඩක් වෙලාවට මම කරන්නේ මගේ self satisfaction එකට. මොකද සමහර ලාවට බලන කෙනා පින්තූරෙන් එහාට ගිහිල්ලා දෙයක් බලනවද කියන එක සමහරට question mark එකක් තියෙනවා. මොකද ආර්ට් එක හැමෝගෙම cup of tea එක නෙමෙයිනේ ඉතින්. හැමෝම මේක enjoy කරන්නේ නැහැ මම enjoy කරන විදිහට. මොකද මට තියෙන ඇත්තටම ආදරයට වැඩිය මම පිස්සුවෙන් වගේ ආර්ට් වලට කැමති එක්කෙනෙක්. කතා කරනකොට තේරෙනවා. දැන් ලංකාවේ ෆොටෝග්‍රැෆි ගත්තම ඔයාට හිතන විදිහට ලංකාවේ ෆොටෝග්‍රැෆි කොයි හරි වගේද තියෙන්නේ ලෝකෙත් එක්ක අපි කම්පෙයාර් කරලා බැලුවොත්? මම හිතන්නේ මම ප්‍රාථමික කියලා කියන්නේ නැහැ. මොකද මම දකින හැටියට ලංකාවේ ගොඩාක් talented photographers ලා ඉන්නවා. Including me. Yes, of course. අපි ගොඩක් මහන්සි වෙනවා මේක ජාත්‍යන්තර මට්ටමට අරන් යන්න. මොකද මම දන්නවා මොකද මමත් ඒ මහන්සිය වෙන හින්දා මම දන්නවා අනිත් ෆොටෝග්‍රැෆර්ස්ලාත් කොච්චර මහන්සි වෙනවද කියලා. ඒතකොට මෙන්න මේක ඇතුළේදී අපි ප්‍රාථමික මට්ටමේ නෙමෙයි ඉන්නේ. ඒත් අපි එක්ස්ට්‍රීම් টপ notch level එකෙත් නැහැ. ඒත් මං දකින හැටියට අපි grow වෙන ගම මැද ඉන්නේ. ඒ කියන්නේ අපිව පුෂ් කරගන්න මට්ටම අනුව අපිට උඩටම යන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් මේ අපි කතා කරන මොහොතේදී අපි ඉන්නේ මැද. හිර වෙලා නෙමෙයි හැබැයි. උඩට යන ගමන් කියන තැන තමයි මට හිතෙන්නේ. කොච්චර කාලයක් ඇයිද දන්නේ නේ. මේ දැන් එක්සැම්පල් එකක් කිව්වොත් එහෙම දැන් අපි දැන් අඳින ගොඩක් ඇඳුම් ඉන්ටර්නැෂනලි ගත්තම දැන් last season අපේ හයි ෆැෂන් ක්ලෝත්ස් ලංකාවේ දැන් සීසන්ස් 2-3ක් පරණ වෙච්ච ඒවා. මං කියන්නේ අපිට පරණ ඇඳුම් වෙනවා කියලා. හැබැයි අපේ ට්‍රෙන්ඩ් ඇනලයිසේෂන් සහ අන්ඩර්ස්ටෑන්ඩින් එක. ඔන්න ඕකම තමයි අපි ෆොටෝග්‍රැෆි වලත් තියෙන්නේ. ට්‍රෙන්ඩ් අන්ඩර්ස්ටෑන්ඩින් ඇන්ඩ් ඇනලයිසේෂන් එක අතින් අපි පිටිපස්සේ ඉන්නේ. අපි ලාස්ට් සීසන් තාම. ඉතින් අර ලෙවල් එකේ නැහැ. පහළ මට්ටමෙත් නෑ අරුජ. ඇත්තම කතා කරනවා නම් මොකද මම දන්නවා දැන් ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලා හරි අප්ඩේටඩ් හොයනවා දේවල්. ඒත් අපේ මට්ටමින් අපිට කරන්න පුළුවන් දේවල් වලට try කරන ගමන් ඉන්නේ. හැබැයි අර රිසර්ච් කරනවා මම මේ දවස් 3 ගන්නේ මට බැරි දෙයක් ඉගෙන ගන්න. ඔන්න ඔය මයින්ඩ්සෙට් අප් එක නෑ. හැබැයි ඔක ඉන්ටර්නැෂනලි තියෙනවා. ඒ කියන්නේ ලයිටිං තව කෙනෙක්ගේ ඉන්ට්‍රස්ටිං නම් අපි ඉගෙන ගන්න මහන්සි වෙනවනේ. මෙහෙදි වෙන්නේ මේක බැලුවා මේකම මං ආයි රිප්ලිකේට් කරන්න බලනවා මගේ ෂූට් එකේ. මෙන්න මේ එඩියුකේෂනල් ගැප් එක තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. මම කියන්නේ මේ යුනිවර්සිටිස් වලට ගිහලා ඉගෙන ගන්න එක නෙමෙයි. බට් තනියම අපිට ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණය. මෙන්න මේකත් එක්ක තමයි මම හිතන්නේ අපි අර පොඩ්ඩක් කම්බාදිනවා වගේ වෙලාවකට පිටිපස්සේ වෙලාවකට ඉස්සරහ. හැබැයි අපි ගොඩක් ඉස්සරහින් නැහැ. අර මං කිව්වා වගේ මැද තමයි ඉන්නේ. හැබැයි ස්ටැග්නන්ට්ුත් නැහැ. ඩිලේ වෙන්න මොකක් හරි රීසන් එකක් තියෙනවද? ඒ කියන්නේ අපි මම හිතන්නේ ඇනලයිසේෂන් එක වෙන විදිය. දැන් අපි සමහරවිට බලලා කියනවා අයියෝ අර ෆැෂන් ෂෝ එකේ මොකක්ද නේ අර ඇඳුම මැච් වෙන්නේ නැහැ. උඩට යට කොටස ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි තව අවුරුදු 2කින් අපි ඒක අඳිනවා. ඒ අපිට ඇනලයිස් වෙන්නේ අර අපි කෙනෙක් පොඩ්ඩක් අපි ඇනලයිස් වෙන්නේ තැපැලේම තමයි. අපේම තමයි අවුල තියෙන්නේ නේ. ඒ කියන්නේ අපේ අප්ඩේට් නැතිකම. ඒ කියන්නේ ඉස්කෝලේකදී අපිට ෆැෂන් කියන දේ සබ්ජෙක්ට් එකක් උනේ නැහැ. ෆොටෝග්‍රැෆි කියන දේ සබ්ජෙක්ට් එකක් උනේ නැහැ. මම හිතන්නේ ෆොටෝග්‍රැෆි ඉස්කෝලවල තියෙන්නේ ඉවෙන්ට්ස් ටික කවර් කරගන්න ළමයින්ට කියලා. එතනින් එහාට ළමයින්ට ෆොටෝග්‍රැෆි කියන දේ උගන්වන්න හියුමන් ඇනටොමි එක උගන්වන්නේ නැහැ. එතනින් එක සැරේම ගිය ගමන් මොඩල් කෙනෙක් එක්ක ෂූට් කරද්දී මොඩල් කොච්චර කොටට ගහම අඳිනවද කියන එක තමයි මුලින්ම ෆොටෝග්‍රැෆර්ට පේන්නේ. මම ස්ටුඩන්ට්ස්ලත් එක්ක වැඩ කරන හින්දා මම ඇනලයිස් කරලා තියෙනවා. ෆොටෝ එක ගද්දී ලෝ ඇන්ගල් යන්නේ මොඩල් අපි අපේ ඇන්ගල් එක අපි යන්නේ මොඩල්ව හයිට් එක වැඩි කරලා පෙන්වන්න. හරි අපේ කම්පොසිෂන් එකට නෙමෙයි ගොඩක් වෙලාවට ඇඳුමේ කොට නම් ඇඳුම කොච්චර කොටයිද අපිට කොච්චර දුරට ස්කින් එක පෙන්වන්න පුළුවන්ද මගේ රීච් එක කොච්චර වැඩි වේද මේක තමයි නම්බර් 1 හිතන දේ. ඉතින් මෙතනදී ආටිස්ට් කෙනෙක් ඉස්සරහට යන්න විදිහක් නැහැනේ. රීච් එක ගැන හිතනවා නම් අපි පිටිපස්සට තමයි යන්නේ. අපි හිතනවා නම් ආර්ට් එක කොච්චර හොඳට කරනවද කියලා රීච් එක ඔටෝමැටිකලි එයි.
එක්කොරේච් එක එන්නේ නැතිවේ. ඉතින් මේක ඉස්කෝලයක් ඇතුළතදී උගන්වන්න නැති සබ්ජෙක්ට් එකක් වුණාම අර හරි ඒලියනේටඩ් ඉන්ඩස්ට්‍රි එකට ආපු ගමන් ආනේ මේක හරි ඉන්ට්‍රෙස්ටිං හරි කූල් ජොබ් එකක් කියලා ගොඩක් දෙනෙක් ඒක කූල් ඇස්පෙක්ට් එකෙන් තමයි ජොබ් එක බාරගන්නේ. දැන් මේ නියෝජිටි පැත්තට આવොත් එහෙම ෆොටෝග්‍රැෆි වල එහෙම සයිඩ් එකක් තියෙනවද? එහෙම ජොනර් එකක් එහෙම මොකක් හරි තියෙනවද? ෆයින් ආර්ට් ෆොටෝග්‍රැෆි තියෙනවා, බෝඩ් ෆොටෝග්‍රැෆි තියෙනවා. හරි ඉන්ට්‍රෙස්ටිං ෆොටෝග්‍රැෆි ස්ටයිල් එකක්. මොකද මම ඉස්සෙල්ලා කිව්වා මම හරි ආසයි මිනිස්සුන්ව ෆොටෝග්‍රාෆ් කරන්න. එතකොට මිනිස්සුන්ව ෆොටෝග්‍රාෆ් කරද්දී කෙනෙක්ගේ ඇනටොමි එක අන්ඩර්ස්ටෑන්ඩ් කරන එක තමයි හරිම ඉම්පෝටන්ට් දේ. මම අවුරුදු 14 දී තමයි මම මුලින්ම නියුඩ් ස්කෙචින් කරේ. ඒක කරපු එකෙන් ඒකේ තියෙන වාසිය තමයි අද මගේ ඉස්සරහා මොඩල් කෙනෙක් මං ෆයින් ආර්ට් ෆොටෝ ෂූට් එකක් කරනවා වුණත් මට ඒ මොඩල් වාරි ආටිස්ට් වාරි මම ෂූට් කරන කෙනා ඔබ්ජෙක්ට් එකක් විතරයි. මගේ රෙස්පෙක්ට් එකෙන් බලන්න මේත් ඒක හරි ඉම්පෝර්ටන්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ලයිට් කරද්දී අපි කොහොමද ලයිට් කරන්නේ, කෙනෙක්ගේ මූණට ලයිට් වැටෙන්නේ කොහොමද, ඇස් පිහාටෙන් ලයිට් වැටෙන්නේ කොහොමද, ඇඟේ ලයිට් වැටෙන්නේ කොහොමද, ගෑනු කෙනෙක්ගේ ස්ට්‍රක්චර් එක වෙනස්, පිරිමි කෙනෙක්ගේ ස්ට්‍රක්චර් එක වෙනස්, මේ ස්ට්‍රක්චර් එක ඇයි ලස්සන වෙන්නේ, කෙනෙක්ට ඇට්‍රැක්ටිව් වෙන්නේ ඇයි, ඒ ලයින් එක ක්‍රොස් කරන්නේ නැතුව අපි කොහොමද ඒ සෙන්ෂුවැලිටි එකයි වල්ගැරිටි එකයි අතර ෂූට් කරන්න කියන එක. සෝ මේ ජෝනර් එක හරිම පියෝ ආර්ට් ෆෝම් එකක්. මම යුෂුවලි ආර්ට් ෆෝම් එක කරන කෙනෙක්, හැබැයි මගේ සෝෂල් මීඩියා වල ඔයගොල්ලෝ දකින්නේ නැහැ. හේතුව මම දන්නවා ඒක දාපු ගමන් මේක ලස්ට්ෆුල් විදියට බලන්නේ. ඇයි ලංකාවේ එහෙම වෙන්නේ? මම හිතන්නේ ඒක අර මේ ලංකාවේ නියුඩිටි කියන එක ආර්ට් එකක් නෙවෙයිද? නෑ මම හිතන්නේ මම ඒකට බ්ලේම් කරන්නේ සුද්දා ආපු හින්දා. මොකද අපේ දැන් ඉස්සර කාලේ අපේ නියුඩිටි කියන එක හරිම ලස්සනට ග්ලැමරයිස් වෙච්ච දෙයක්. කවුරුත් සෙක්ෂුවලයිස් කරේ නෑ. ඉස්සර අපි බැලුවොත් එහෙම කතන්දර ගත්තොත් එහෙම අපේ පරණ රොඩී කුලේ කට්ටිය හෝ වේවා ඉස්සර ඇඳුම් වෙන්නේ ඉස්සෙල්ලා අපි මේ දේවල් ගැන කතා කරත් රෙදි හරිම අඩු වශයෙන් පාවිච්චි වුණේ. දැන් මේ රෙදි වැඩි වශයෙන් පාවිච්චි වුණාට පස්සේ හැමෝටම තියෙනවා ඉන්ට්‍රස්ට් එකක් what's beneath this කියන එක. ඒක හැමෝම දන්න දෙයක් වුණාට ඒක අර ඒක සබ්ජෙක්ට් එකක් නොවන නිසා, ටැබු එකක් නොවන නිසා ආර්ට් එකක් ඇතුළතදී මේක පෙන්වන්න පටන් ගත්තම මිනිස්සු එක බලන ඇහැ වෙනස් වෙලා තියෙනවා. දැන් මම මගේ කැලෙන්ඩර් එකේ ෂොට් එකක් දාලා ඉවරලා මම ෆයින් ආර්ට් ෂොට් එකක් දැම්මොත් මගේ ප්‍රොෆයිල් එකේ I know for a fact fine art photography එක it will go viral in a minute. because ඒක කෙනෙක් බලන්න ආස දෙයක් හින්දා. හැබැයි ඒක බලන්නේ මොන හැන්ද කියන එක ආටිස්ට් කෙනෙක් විදිහට, මොකද ආර්ට් එක මගේ ළමයා වගේනේ. මම මගේ ළමයාට මොන ඇඳුම අඳලාද එළියට යවන්නේ කියන එක අම්මා කෙනෙක් විදිහට මම හිතනවා නම් ඒක තමයි මම හිතන්නේ සෝෂල් මීඩියා වලට මම උදාහරින්න නැති වෙන්නේ හේතුව. මොකද මේක ෂෙයා වෙන ප්‍රමාණය සහ කතා කරන ප්‍රමාණය කොච්චර ලස්සන වෙයිද කියන එක මට හිතා ගන්න අමාරුයි. මම කවදාද දවසේ එක්සිබිෂන් එකක් කරයි. හැබැයි සෝෂල් මීඩියා වලට ඒක මුදාහරිනකොට එතන ලොකු ක්වෙස්චන් මාක් එකක් තියෙනවා. is there respect for this art form? respect එකක් නැති art form එකක් කරනවා නම් මම respectable artist කෙනෙක් වෙන්නේ නැහැ. මගේ purpose එක likes and comments නම් මට ඒක දාන්න පුළුවන්. මම ඒක for a fact දන්නවා within minutes it will go viral කියලා. අපිට මොකක් හරි body shape එකක් තියෙනවද nudity පැත්තට එනකොට? නෑ. I think හැම body shape එකක්ම කියන්නේ ලස්සන කියන දේ හරි සාපේක්ෂයිනේ. හරි subjective. එතකොට තව දැන් අපි එක කොටාශයක් කියනවා කෙට්ටු කෙනෙක්ව බලලා model structure කියලා. අය අපේ African fashion side එකට ගියාම ඒගොල්ලන්ගේ තියෙනවා අය පොඩ්ඩක් plus size හරි bigger made කට්ටිය තමයි ලස්සනයි කියලා. දැන් මේ again skin tones අපි සුදු කට්ටියකට කියනවා ලස්සනයි කියලා, තව කට්ටියක් කළු අයට කියනවා ලස්සනයි කියලා. මේ හරි සාපේක්ෂයෙන් හින්දා මෙන්න මේක ඇතුලේ nude figure එකක හෝ මේ genre එක ඇතුලේ fine arts photography ඇතුලේ අපිට ඒක frame කරන්න බෑ මේක තමයි තියෙන්න ඕන body structure එක කියලා. because කවුරු කොයි විදිහටද මේ art එක විඳින්නේ කියන එක අපි දන්නේ නැති නිසා. සමහර මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල නියුඩ් ෆොටෝ ෂූට්ස් තමයි. හැබැයි ඒව දැක්කම අපිට නිකන් විහිළුවක් වගේ hina යනවා. ඒ කියන්නේ ඒක නිකන් අපිට තේරෙනවා attention seeking කියලා. ඇයි එහෙම වෙන්නේ ලංකාවට?
ඇත්තටම හිතාගන්න අමාරුයි. මොකද මම ඒ ආර්ට් ෆෝම් එක ප්‍රොටෙක්ට් කරන ආටිස්ට් කෙනෙක් විදිහට මම හරි ලස්සන දෙයක් විදිහට දකින්නේ ඒක. ඒක අපේ ලයික්ස් ඇන්ඩ් කමෙන්ට්ස් සහ ඒක අපි ජෝක් එකක් බවට පත් කරනවා නම්. මොකද මම හිතන්නේ මේ ඇල්ගොරිතම් සහ මොනිටයිසේෂන් ස්ටාර්ට් කරාට පස්සේ මම ඕන දෙයක් දානවා කියන තැනට කට්ටිය ඇවිල්ලා තියෙනවා. so in terms of content ඒක ජෝක් එකක් වෙලා තියෙනවා. දැන් මේ ආටිස්ට් කෙනෙක් විදිහට අපි සේෆ් ගාඩ් කරන මේ ආර්ට් එක තව වෙලාවකට අපි දකිනවා දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මෙන්න මේ අපි නොපෙන්වා පෙන්වන ආර්ට් එකක් නෙමේ ෆයින් ආර්ට්ස් වල තියෙන්නේ. සෝ මෙතන අපි දකිනවා අර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් වගේ ලයිට් අප් කරලා මොඩල් කෙනෙක්ව ෂූට් කරාට පස්සේ ඒ මොඩල් ජෝක් එකකට පත් වෙනවා. ඒක හරි දුකට කරුණක්. ඇත්තටම බලද්දි මානසික මට්ටමින් සහ ආටිස්ටික් පැත්තෙන්. මොකද අපිට තව මිනිස්සෙක් වීලුවකට ලක් කරන්න පුළුවන් නම් එතන අපේ මානසික කොච්චර පහළ තැනකද ඉන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. දෙවනියට ආටිස්ට් කෙනෙක් විදිහට අපිට බෑ කියන දේ තේරුම් අරගෙන අපිට පුළුවන් දේ මොකද්ද කියලා තෝරා බේරගන්න බැරි එක ඇත්තටම දුකට කාරණයක්. රැෆ්ටනෝ ලස්සන කියලා කියන්නේ මොකද්ද? ලස්සන කියන දේ එනර්ජි එකක් මට. එනර්ජි එකක් ලස්සන කියන දේ. මොකද සමහරලාට මං මේ පැයක එක්කෙනාගේ පැරාමීටර්ස් අනුව හුඟක් ලස්සන කට්ටියව හම්බුණා මට හිතලා තියෙනවා කොච්චර කැතයිද කියලා. ඒ කියන්නේ එනර්ජි වයිස් ගත්තම මම හිතන්නේ ලස්සන කියන්නේ කෙනෙක්ගේ එනර්ජි එක අපිට දැනෙන විදිහේ ෆ්‍රීකවන්සි එක සමහරලාට අපි හිතන මට සමහරලාට හිතලා තියෙනවා ගොඩ දෙනෙක් හිතන් නැති විදිහේ කෙනෙක් හරිම ලස්සනයි කියලා හිතලා තියෙනවා. මගෙන් කට්ටිය අහලා දිනවා are you like crazy or what I don't know, it's just අර යාගෙන් අපිට එන ෆ්‍රීකවන්සි එක සමහරට හරි ලස්සනයි. ඒක හින්දා වෙන්නේ නැති ගොඩක් වෙලාවට ඔය මේ over the phone කතා කරලා මේ කට්ටිය රිලේෂන්ෂිප්ස් ස්ටාර්ට් කරද්දි මුලින්ම ඇට්‍රැක්ට් වෙන්නේ වොයිස් එක හරහා එන එනර්ජි එකටනේ. දැක්කම විෂුවලි ඒගොල්ලන් කම්පැටිබල් වුණත් නැතත් බට් මුලින්ම ඇට්‍රැක්ෂන් එක කියන දේ එනර්ජි එකක් හරහා වෙන දෙයක්. ඉතින් මට කැමරා එක හරහා ගොඩක් වෙලාවට ඉස්සරහින් කෙනාගේ එනර්ජි එක හරි ලස්සනට පේන වෙලාවට මම හරි ලස්සනට ෂූට් කරනවා කියලා හිතනවා මට. සමහර කොච්චර ලස්සන වුණත් එයාගේ එනර්ජි එක මට වයිබ් වෙන්නේ නැත්තම් මං නෝට් කරලා තියෙනවා මගෙන් 100% එන්නේ නැහැ කියලා. දැන් කැම් එකට අපි ගොඩක් වෙලාවට අපි ෆොටෝස් කරනකොට ලස්සනයිනේ. ඔයාට නිකන් කැත දේවල් කැප්චර් වෙලා නැද්ද කැම් එකට? කැත දේවල් කියලා දෙයක් එහෙම කැප්චර් වෙන්නේ නැද්ද? දැන් අපි ලස්සන පස්සනේ දැන් ඔයා මගේ ෆොටෝග්‍රැෆි දැකලා තියෙනව නේද? එතකොට ඔයා දැකලා තියෙනවද මගේ ලොකේෂන්ස් ගොඩක් වෙලාවට? කඩාගෙන වැතිච්ච තැන්, පිච්චිලා අලු වෙච්ච තැන්, කුණු ගොඩවල්. ඔන්න ඕව තමයි මගේ ලොකේෂන් බෑග්ග්‍රවුන්ඩ්ස් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට. මට ඒ දේවල් හරි ලස්සනයි පොඩි කාලේ ඉඳලා. අර මං කිව්වේ අන්සීන් ක්‍රිස්මස් එකේ පත්තු වෙච්ච නැති බල්බ් එක මට ලස්සනට පෙවුණා ඒ ටයිම් ඒ කාලේදී ඒ වයසත් එක්ක. තාමත් එහෙමයි මං ෂූට් කරන ගොඩක් ලොකේෂන්ස් හරි ගරා වැටිච්ච, කඩාගෙන වැටිච්ච. අර හැමෝම ලස්සනයි කියන ලොකේෂන්ස් වල මං ෂූට් කරලා තියෙනවා හරි අඩුයි. ඒ කියන්නේ පිච්චර් පර්ෆෙක්ට් ප්ලේසස් දැක්කම හරි ලස්සන පඩිපෙළවල් ලස්සන තැන් ලස්සන පාට තියෙන තැන් මම ෂූට් කරලා තියෙනවා හරි අඩුයි. ඒ ගොඩක් වෙලාවට ක්ලයන්ට්ස් ලට ෂූට් කරපු ඒවා මම මට ෂූට් කරපු හැම තැනකම හරිම තිබුණා අමුතු පාළු ගතියක්. මිනිස්සු දැන් කැම් එකට සමහරක් වෙලාවට රිවීල් කරන දේවල් තමන්ගේ පර්සනල් ලයිෆ් එකෙන් හයිඩ් කරන්න පුළුවන්. ඔයාට එහෙම මොකද කැප්චර් වෙලා නැද්ද? ඒ කියන්නේ දැන් ආටිස්ට්ගේ හරි ඉස්සරහ ඉන්න කෙනාගෙන් ඇස් දෙකෙන් තියෙනවා ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ ඇස් දෙක රීඩ් කරනකොට කියන්න පුළුවන් කෙනෙක්ගේ ස්ටෝරි එක ගොඩක් වෙලාවට. මම ගොඩක් වෙලාවට අහලා තියෙනවා මම වැඩ කරනකොට ඔයා හොඳින්ද ඔයා නැත්තම් අවුලෙන් දෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්ට දුකක් ඇතුලේ සතුට පේනවා අපිට. ඒ වගේම තමයි ගොඩක් දුකින් ඉන්න කෙනෙක්ගේ සතුට ඇතුලෙන් ඔතේ දුක පේනවා. ඒක ඇස් දෙකෙන් ගොඩක් වෙලාවට රීඩ් කරන්න පුළුවන්. මම ඒක නෝටිස් කරලා තියෙනවා ගොඩක් වෙලාවට. not my place to talk about it but සමහර අයගෙන් මම කතා කරලා අහලත් තියෙනවා. කියන්නේ ෂූට් කරද්දි ඇස් දෙක රීඩ් කරද්දි ඒක පේනවා. දැන් සමහර shots වල මගේ ඒ කඳුළු තිබිලා තියෙනවා. ඇස් වල රතු වෙලා තියෙන ඒවා අර ඇහැ ඇතුලේ වෙන සම්පූර්ණ ඩ්‍රාමා එක එහෙම කැප්චර් වෙලා තියෙනවා. ඒක අයින් කරන්නේ නැතුව. ඉතින් ඒක හරි ලස්සන එකක්. මගේ ඉමෝෂන්ස් කැප්චර් වෙලා තියෙනවා එක එක්කෙනාගේ. ඉමෝෂන්ස් කැප්චර් කරනකොට ඔයාට අමාරුවේ කියන්නේ කැප්චර් කරන අමාරුම ඉමෝෂන්ස් මොන හරි තියෙනවද? එහෙම නැත්නම් එන මොඩල්ගේ හරි ආටිස්ට්ගේ හරි මම හිතන්නේ කැප්චර් කරන්න අමාරුම එකක් වුණා. එක සැරයක් මම එක ප්‍රොජෙක්ට් එකක් කරා නවරස කියලා. නවරස කියන්නේ නවනල් රස. ඔයා දන්නවනේ. එතකොට ඒ එක්ස්ප්‍රෙෂන්ස් 9 ඇතුළතදී මම හිතන්නේ බය
කියන එක ගොඩ දෙනෙක්ගේ තිබුණේ අර ඇස් දෙක ලොකු වෙන බය. ඒත් මට ඒ බය කියන දේ හැමතිස්සම මට අර යන එක්ස්ප්‍රෙෂන් එක මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මට හිතට සැටිස්ෆයිඩ් වෙලා නැහැ කවදාකවත් ඒ එක්ස්ප්‍රෙෂන් එක. මට බය කියන්නේ තිගැස්ම. ඒ තිගැස්ම මට දැනෙලා නැහැ කෙනෙක්ගේ එක්ස්ප්‍රෙෂන් එකකින් කැප්චර් කරද්දී. ඒක නිසා මං හිතන්නේ ඒක වෙන අයට කැප්චර් වෙලා ඇති මට කැප්චර් වෙලා නැහැ. මට ඒ දැනෙච්ච ඒ ෆීලිං එක ඒ පින්තූර ඇතුලේ මට කවදාකවත් කතා කරලා නැහැ. හින්දා ඒ එක්ස්ප්‍රෙෂන් එක මං එක්ස්ප්ලෝර් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දෙයක්. කෙනෙක්ගේ බය ඇස් දෙකෙන් පේනකොට අර ඇස් දෙක ලොකු වෙනවට වැඩිය තියෙනවනේ දෙයක්. අර හાર્ට් බීට් එක වැඩි වුණාට පස්සේ අපිට දැනෙන ෆීලිං එක අත් සීතල වෙන ෆීලිං එක. ඒ ඔතෙන්ටික් ෆීලිං එක. ඒ ඔතෙන්ටික් ෆීලිං එක. මොකද බය කිව්වම ගොඩක් වෙලාවට අපි ඇස් දෙක ලොකු කරනවා. ඒ බය දැනෙන බය පෙන්වන්න පුළුවන්. ඒතර ඇත්තට දැනෙන බය කැප්චර් කරන්න මම ඒ වගේ චිත්‍රයක් දැකලා තියෙනවා. මට ආටිස්ට්ගේ නම මතක නෑ. යකදුරාගේ දියණිය කියලා හරි ෆේමස් චිත්‍රයක් තියෙනවා. කලාභවනේ තාමත් තියෙනවා ඒක. ඒකේ ඡායාවක් එක්ක චිත්‍රය ඇතුලේ තියෙනවා ඒ ෆීලිං එක. මම ඒක කැප්චර් කරන්න සෑහෙන try කරපු එක්කෙනෙක්. ඒක මගේ රෙෆරන්ස් පොයින්ට් එක වෙලා තියෙනවා. මම කියලා තියෙන ආටිස්ට්ලා හරි මොඩල් කෙනෙක් මේක දැක්කොත් එයා දන්නවා මම ඒක ගැන කොච්චර ඉන් ඩෙප්ත් ගියාද කියලා. ඒත් මට ඒක තාම එක්ස්පීරියන්ස් කරන්න හම්බෙලා නැහැ. මොකක් හරි කාරණාවක් මත. දැන් ඔයා කියලා තියෙනවා එක්ස්ප්ලෝර් කරන්න ගොඩක් කැමති කෙනෙක් කියලා. ඔයාගේ ඇහෙන් බලනකොට ඔයාට නිකන් තේරෙලා නැද්ද? ලෝකේ ඔයාට මොන හරි මිස් වෙලා වගේ තියෙනවා කියලා. ලෝකේ මිනිස්සුන්ට මිස් වෙච්ච දෙයක් ඔයාට තේරලා තියෙනවද? Humanity තමයි ඉතින්. I think as artists we are so forced sometimes නේ. දැන් මේ වෙලාවේ දැන් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තිබ්බම අපි ඒක ගැන බලලා කතා කරලා ඊළඟ මොහොතේ අපිට එනවා වැඩක්. ඒකට හාත්පසින්ම වෙනස් මේකකදී මට හිතෙන්නේ ඒක අපිට කැප්චර් කරලා ඒකත් එක්ක වැඩක් කරන්න බෑනේ ආටිස්ට් කෙනෙක්ට කවදාවත් මොකක් හරි හේතුවක් මත කරගන්නත් බැරි වෙයි unless ඒකටම ඩෙඩිකේට් වෙලා ඉන්න වැඩෙන්න මම මේ ළඟදීත් මට කල්පනා වෙච්ච දෙයක් තමයි ආටිස්ට් කෙනෙක් විදිහට අපිට මිස් වෙන දේ ලොකුම දේ තමයි humanity කියන දේ. මගේ පින්තූර වලත් සමහර humanity කියන දේ නැති තැන් ගොඩක් ඇති. we miss that. ඉතින් ඒක මට හිතෙනවා හැමතිස්සෙම මට හිතලා තියෙනවා ඒක මිස් වෙනවා නේද දෙයනේ අපිට වැඩක් කරද්දි කියලා. අනිත් ඒවා ඉතින් මං හිතන්නේ මට නෝටිස් වෙලත් නෑ ඇත්තම කතාව. තව මොන හරි මිස් වෙලා ඇති. කොච්චර දේවල් වෙනවද ලෝකේ. ගොඩක් දේවල් මිස් වෙලා ඇති. අනිවාර්යෙන්. රැෆ්ගේ පිටිපස්සේ ඉන්නවද කවුරු හරි ඔයාට මොටිවේට් කරන කෙනෙක්? අනිවාර්යෙන්ම ඉන්නවා. මගේ හස්බන්ඩ් ඉන්නවා, මගේ ෆැමිලි එක ඉන්නවා. රොක් සොලිඩ් ඒගොල්ලෝ. මොකද වැටෙද්දි නැගිටිද්දි දෙකේදිම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හරි මොටිවේටිං. මොන හරි දෙයක් කරද්දී මොන හරි දෙයක් මං කරන්න හිතද්දී මං ෂෙයා කරගන්න ඒගොල්ලොත් එක්ක. ඉතින් ඒගොල්ලෝ හරියට සපෝට් කරනවා ඒකට කරන්න මේක කියලා. ඉතින් ඒක මං හිතන්නේ මාර සපෝට් සිස්ටම් එකක්. ඔගේ සර්කල් එක තෝරගන්නකොට ඔයා මොන හරි ફોකස් කරන දේවල් තියනවද? සහ කන්සර්න් කරන දේවල් තියනවද? එනර්ජි වයිබ් වෙන්නේ නැත්තම් මට එතන ඉන්න හරි අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ කාලයක් ගියා අරුජා ඒ එනර්ජි එක මට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. දැන් මං හරි ලෝබයි ඒක ඇතුලේ මට වයිබ් වෙන්න බැරි කෙනෙක් එක්ක මම අමාරුවෙන් පටලවිලා වයිබ් වෙන්නේ නැහැ කියන දැන ඉන්නේ. වයිබ් වෙන්න බැයි නම් මං අඩියක් පස්සට තියන්න පුරුදු වෙලා තිනා. ඒ හින්දා මගේ සර්කල් එක හරි පොඩි. මට ලොකු සර්කල් එකක් නැහැ. මට යාළුවෝ ඉන්නේ හරි පොඩි දෙනයි. කලීග්ස්ලා ගොඩක් ඉන්නවා. එතකොට එතනින් එහාට හරිම අතේ ඇඟිලි ගානටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි මගේ සර්කල් එක ඇතුලේ ඉන්නේ. ඉතින් ඒක මම හැමතිස්සෙම බලන දේ තමයි එනර්ජි කියන එක. මම හිතන්නේ අපි ගොඩක් කලාවට කොම්ප්‍රොමයිස් කරනවානේ අපේ මෙන්ටල් සැනිටි එකත් එක්ක. මම මෙන්ටල් සැනිටි එකත් එක්ක කොම්ප්‍රොමයිස් කරන්නේ නැති වෙන තමයි සර්කල් එක ඇතුලේ හොඳ එනර්ජි එකක් හොයන්නේ. ඉතින් ඒක තමයි බලන එකම එක. ලව් කියන දේ ගැන රැෆෙලා කොහොමද දකින්නේ? මම දකින්නේ හරිම ආදරණීය දෙයක් විදිහට. but that is not my oxygen. අපි ආදරය කරන්න ඕනේ හැම දෙයකටම. ආදරය කියන දේ හරි ඉම්පෝටන්ට්. ආදරය අපිට තියෙන්න ඕනේ, පිට කෙනෙක්ට තියෙන්න ඕනේ, අපේ වටපිටාවට තියෙන්න ඕනේ. but මම දකින්න විදිහට ඒක හැම තැනම හැම වෙලාවකම තියෙන්න ඕන දෙයක්. ඒක කියන්නේ ආදරය අපිට එක කොටාශයකට තමන්ගේ පාර්ට්නර් සහ ගෙදර සහ යාළුවෝ කියන එකට නැතුව හැම දෙයකටම. ඒ අන්කන්ඩිෂනල් ලව් කියන එක හැම තැනම තියෙන්න ඕනේ. ඒකේ එක කෑලි අඩුවෙන් නැතුව. මට හිතෙන විදිහට. ඩිසිෂන්ස් ගන්නකොට රැෆෙලා ෆෝකස් කරන සහ කන්සර්න් කරන දේවල් තියෙනවද? මම යුෂුවලි ඩිසිෂන් මේකින් වලදී ගොඩක් වෙලාට බලන්නේ
මේක ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න පුළුවන් දෙයක්ද එතකොට එතනින් යස්ද නෝද කියලා ඒකෙන් ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න පුළුවන් නම් then the next layer නෝනම් එතනින් අයින් කරන්න පුරුදු වෙලා තියෙන එක තමයි one of the hardest things to do but මං හිතන්නේ මාර clarity එකක් එනවා decision making වලදී ඒක මං ගොඩක් කලාට කරන දෙයක් ඒ වගේ මං ගොඩක් කලාට ලියන ප්‍රොබ්ලම් එක මං නෝට් කරලා තිනවා ලියන්න ගත්තම ලියලා ඉවර වෙනකොට ප්‍රොබ්ලම් එකේ යම් තාක් දුරකට පොඩි ලිහිල් වෙච්ච ගතියක් තියෙනවා කියලා ඒක කරනවා ඉතින් ඩිස්කස් කරනවා දේවල් ගැන කන්වර්සේෂන් කමියුනිකේෂන් is very important මම ගොඩක් ප්‍රොබ්ලම් සෝල්විං වලදී හස්බන්ඩ් එක කතා කරනවා මොකද එයා සාමාන්‍යයෙන් හරි මම කියන්නේ රිලේෂන්ෂිප් එකේ හાર્ට් එක නම් එයා බ්‍රේන් එක ඒ කම්බිනේෂන් එකත් එක්කදී ප්‍රොබ්ලම් සෝල්ව් කරද්දී මම හිතන පැත්තයි හිතන පැත්තයි නිකන් හස්සයි පොළොවයි වගේ but that is very helpful so යත් එක්ක decision making වලදී ගොඩක් කතා කරනවා කාවහරි මුලින්ම හම්බුනාම ඔයා බලන්නේ එයාගේ මොකක්ද කියන්නේ ඇස් දෙක මම හිතන්නේ කෙනෙක්ගේ ඇස් දෙක ඇතුලේ ලොකු විස්තරයක් තියෙනවා ඇස් දෙකෙන් අපිට කෙනෙක්ව ඇනලයිස් කරන්න හරි ලේසි එතනින් එහාට මේක by default වෙන දෙයක් I smell people I'm so sorry to say that but fragrance matters like මට කෙනෙක්ගේ fragrance එකත් සමහර වෙලාවට manipulate වෙලා තියෙනවද definitely a lot මම හරි සෙන්සිටිව් එක්කෙනෙක් ඒ හින්දා ඒ සෙන්සිටිවිටි එකත් එක්ක මැනිපුලේට් වෙන්න හරි ලේසි මැනිපුලේට් කරන්න හරි ලේසි සෝ මැනිපුලේට් වෙලා තියෙනවා අනන්ත ප්‍රමාණයක් RFCC කියන්නේ මොකක්ද RFCC කියන්නේ රෆලා ෆර්නැන්ඩෝ සෙලිබ්‍රිටි කැලෙන්ඩර් එක that's like my baby මම දැන් අවුරුදු 14ක් තිස්සේ කරනවා කැලෙන්ඩර් එක ලබන අවුරුද්දේ මගේ 15 වෙනි අවුරුද්ද අවුරුදු 14ක් ඇයි ඔයාට මේකක් කරන්න හිතුනේ ඇත්තටම ආසාව ඇති වුණේ මුලින්ම මම ඉස්කෝලේ යන කාලේ I'm a huge Shah Rukh Khan fan මට Shah Rukh Khan ගේ කැලෙන්ඩර් එකක් හම්බුණා එක සැරයක් and I looked at it and I was like wow කවදාද දවසක මාත් එහෙම කැලෙන්ඩර් එකක් කරනවා මට Shah Rukh Khan ෂූට් කරන්න ඕනේ ඒකට මම ෆොටෝග්‍රැෆි කරන්න හිතලවත් තිබ්බේ නැහැ එතකොට මම ලෝකයේ මැනිෆෙස්ට් කරන්න පටන් ගත්තා මට බොලිවුඩ් වල වැඩ කරන්න ඕනේ කියලා and that happened so gradually එහෙම ආපු ආසාවක් එන්න එහෙම කියලිවල ඊට පස්සේ මම අවුරුදු මට මතක හැටියට 2012 දී මට මුලින්ම ආටිස්ට්ලාත් එක්ක වැඩ කරන්න ඔපචුනිටි එකක් හම්බුණා. එතකොට එතන ෂූට් 12ක් එකතු වුණා. මම මේ පින්තූර ටික බලලා මට නිකන් හිතුණා ඩිසෙම්බර් මාසේ මම ඩිජිටල් කැලෙන්ඩර් එකක් කරනවා කියලා. 2013 පටන් ගද්දිම වගේ ජැන්වල වගේ මම කරා මගේ පළවෙනි ඩිජිටල් කැලෙන්ඩර් එක. ඊට පස්සේ 2014 ත් දාවේ ඒ වගේ මගේ ඩිජිටල් කැලෙන්ඩර් එකක්. එතකොට 2015 දී ආටිස්ලා අහන්න පටන් ගත්තා රෆලා ඔයා මෙසරි කරන්නේ නැද්ද කැලෙන්ඩර් එකක් කියලා. එතකොට 6ක් මගේ ඒ අවුරුද්දේ කරපු අනිත් ෂූට්ස් 6ක් මම කැලෙන්ඩර් එකට ෂූට් කරපු ඒවා. එතකොට ඒ තමයි මගේ ෆස්ට් ප්‍රින්ටඩ් කැලෙන්ඩර් එක 2015. ඊට ඉඳලා ඉතින් කැලෙන්ඩර් එකට ෂූට් කරා කැලෙන්ඩර් එකට කන්සෙප්ට්ස් ඩෙවලොප් කරා. මොකද ක්ලයන්ට්ස්ලත් එක්ක මට කරන්න බැරි ඔක්කොම කන්සෙප්ට්ස් මම කැලෙන්ඩර් එක ඇතුළට ගෙනාවා. එහෙම පොඩි අර ආසාවට තමයි පටන් ගත්තේ. බත් දැන් ඒක හුඟක් ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙනවා. මට මගේ ටීම් එකට අපි හරි ආසාවෙන් කරන ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙනවා. රෆලා ෆොටෝග්‍රැෆි වලට අමතරව තව මොනවද කරන්නේ? මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා, ස්ටයිලිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා, මැගසින් එකක එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව මම අයිඩියා බ්ලූම් එකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් විදිහට වැඩ කරනවා, කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මෙන්න මේ කීප් එක කරනවා, ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ජොබ්ස් 6ක් විතර තියෙනවා මගේ. තියෙනවානේ. පිගානේ. එතනින් කරන්න වැඩිපුරම කැමති ෆොටෝග්‍රැෆි. කවදා හරි මැනිෆෙස්ට් කරලා තියෙනවද ඔයා මේ අද ඉන්න තැන මේ කරන දේවල්? මම තේරෙන වයසින් ඉඳන් ඇත්තටම කරේ මැනිෆෙස්ට් කරන එක තමයි. මොකද මම ඉස්කෝලේ යද්දී අර এডুকেෂනලි මාර බ්‍රයිට් ළමෙක් නෙමෙයි. මට පුළුවන් දේ ආර්ට් මම ආර්ට් එක හරහා හැමතිස්සෙම මැනිෆෙස්ට් කරා. මම අද ඉන්න තැන සහ කරන දේවල් වලට මම හිතන්නේ මැනිෆෙස්ටේෂන් වල පුදුම පව එකක් තියෙනවා. මම ඒක මාර ස්ට්‍රෝංලි බිලීව් කරන දෙයක්. බිලීව් කරනවා. ඔයා ජර්නලින් කරනවා. ජෙනුවින්ලි කරනවා. මම හිතන්නේ මේ මැනිෆෙස්ටේෂන් කියන එක ආරෝච හැම ආගමක් ඇතුළෙම තියෙනවා. මම කැතලික් කෙනෙක් විදිහට මට මතකයි සමහර වෙලාවට මොන හරි දෙයකට එක්සෑම් එකක් එහෙම තියෙද්දි අර 3 days නොවිනා තියෙනවා, 9 days නොවිනා තියෙනවා, 6 days නොවිනා තියෙනවා. අපි දන ගහලා වරසන් කියන එක ફોකස් එකකින් එක ෆෝස් එකකින් එක දෙයක් ගැන හිතෙන්ම භක්තියෙන් ඉල්ලන්න පුළුවන් උපරිම මට්ටමට ගිහිල්ලා ඉල්ලනවා.
මේ දවස් 6න් 3න් 9 මේ දේවල් හම්බ වෙනවා. ඇන් එතකොට මෙන්න මේ දේ මම බිලීව් කරන්නේ මැනිෆෙස්ටේෂන් එකක් විදිහට. මෙන්න මේ එකම භක්තිය එකම ෆෝස් එක Tamanට අවශ්‍ය දේවල් වලට දානවා නම් යුනිවර්ස් එකේ එක ඉන් රිටර්න් අපිට හම්බ වෙනවා. බූමරැං ඉෆෙක්ට් එකක් තියෙනවා. ඇන් මම ඒක පර්සනලි ගොඩාක් අත්විඳපු කෙනෙක්. ඒ හින්දා මම මාර විදිහට ඒක බිලීව් කරනවා. මම ඩේලි මැනිෆෙස්ට් කරන කෙනෙක්, ජර්නල් කරනවා, විෂුවලයිස් කරනවා. මම ඒ දේ ස්ට්‍රෝංලි බිලීව් කරනවා. නෙගටිව් දේවල් මොන හරි ඇට්‍රැක්ට් වෙලා තියෙනවද එහෙම? අනිවාර්යෙන්ම ඇට්‍රැක්ට් වෙනවා. මම හිතන්නේ 100% පොසිටිවිටි විතරක් ජීවිතේ තියාගන්න හරි අමාරුයි අපිට. නෙගටිවිටි කියන දේ අපිට ඒකත් එක්ක එන බයි ප්‍රොඩක්ට් එකක් අපි එළියට යද්දී හැමතැනම නෙගටිවිටි කියන දේ තියෙනවා. එතකොට නෙගටිවිටි කියන දේ මම හිතන්නේ අපිට ඇඟ ඇතුළට ඇබ්සෝබ් කරගන්නත් හරි ලේසි. හිනා වෙලා ඒ වගේම දැන් පොඩි දෙයකට දුක හිතෙනවා නම් අනිවාර්යෙන් එතනින් හිතරිද්දගෙන අඬලා ඒ දේ ගැන හිතලා නෙගටිවිටි ඇට්‍රැක්ට් කරගන්න තියෙන ප්‍රමාණය හරි වැඩි කෙනෙක්ට. මොකද අපේ හියුමන් නේචර් එක ඇතුලේ දුක කියන දේ මම හිතන්නේ සතුටට වැඩිය හරි ඉක්මනට ඇබ්සෝබ් කරගන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් නෙගටිවිටි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක ඇට්‍රැක්ට් වෙලා තියෙනවා. හැබැයි බෙස්ට් තින් එක අර අපි එනර්ජීස් එක්ක අපිව ගයිඩ් වෙන්න පටන් ගත්තම අපි නෙගටිවිටි හරි ඉක්මනට එළියට දාගන්නත් පුරුදු වෙනවා. මොටෝ එකක් වගේ මොන හරි තියෙනවද ඔයාගේ ලයිෆ් එකේ? ඔයා පිළිපදිනවා වගේ මොටෝ එකක්? නෑ. ඇඩ්වයිසර්ස් හම්බෙලා තියෙනවද එතන ලයිෆ් එකට? අනිවාර්යෙන්. මෙච්චර කාලයකට ලැබිච්ච හොඳම ඇඩ්වයිස් එක මොකක්ද? මෙච්චර කාලයකට හම්බෙච්ච හොඳම ඇඩ්වයිස් එක. මගේ ආච්චි එක සැරයක් කිව්වා මං කොණ්ඩේ රෝස පාට කරලා ගෙදර ආවා. එතකොට රෝස පාට කරලා දැන් සෑහෙන කාලයක්. එතකොට මගේ තාත්තව දැන් මට බැන්නා. ඒකට කොණ්ඩේ පාට කරන් ආවා කියලා. ඊට පස්සේ ගෙදර කවුරුත් සතුටින් නෙමෙයි හිටියේ කොණ්ඩේ. මොකද මං සාමාන්‍යයෙන් හරි රිබෙලියස් කැරක්ටර් එකක්. කෙනෙක් හරි අසාමාන්‍ය රෝස පාටක කොණ්ඩයක්. මිනිස්සු කොණ්ඩේ රෝස පාට කරන්නේ නැති කාලෙක. ඊපස්සේ මම මගේ ආච්චිත් එක්ක කතා කර ඉද්දී ආච්චි මට කිව්වා එයා රටතොට ගොඩක් ඇවිද්ද කෙනෙක්. එයා එක සැරයක් එද්දී එයා කොණ්ඩේ බ්ලුවිෂ් බ්ලැක් එකක් කරලා තිබ්බා කියලා කිව්වා. ඊට පස්සේ එයා මට කිව්වා ඔයාට ඕන දේ කරන්න. හැමෝම ගෙදර අම්මා තාත්තා නෙමෙයි හැමෝම කියයි කරන්න එපා කියලා. බට් ඔයාට හිතනවා නම් කරන්න ඔයා කරන්න. එහෙම නවත්තන්න එපා ඔයාට ඕන දේ කියන එක. ඒ හරි සරල විදිහට කිව්වේ. දැන් මම ඒක ඇත්තටම ඇප්ලයි කරද්දී ලයිෆ් එකේ සමහර වෙලාවට අම්මා තාත්තා හරි අපේ පාර්ට්නර් හරි අපිට කියයි දෙයක් මේක හොඳ නැහැ. හැබැයි අපිට ඒක වෙනුවෙන් ෆයිට් කරන්න එනවනේ ස්පාර්ක් එකක්. දැන් මගේ කොණ්ඩ වෙනුවෙන් මම ෆයිට් කරා ඒ ටයිම් එකේදී because I wanted it. and ඊට පස්සේ ඒක අයිකෝන් එකක් වුණා. මම එළියට යද්දි කට්ටිය ආර කොණ්ඩේ රෝස පාට එක that gave me a little bit of a kick. දැන් ඒකම මම හිතන්නේ ඇප්ලයි වෙනවා ජොබ් එකේදී. මට දෙයක් මොන හරි බෑඩ්ලි කරන්න ඕන නම් මම දැන් පුරුදුලා දිනවා මට ඕනේ නම් ඒක මම ෆයිට් කරනවා. මට යන්න පුළුවන් උඩින්ම මම ෆයිට් කරනවා ඒකට. ඕනේ නැත්තම් just done and dusted ඊළඟ දවසේ ගිහලා කොණ්ඩේ පාට මාරු කරනවා වගේ වැඩක් කියන එක. හැබැයි ආච්චි දුන්නේ ඇඩ්වයිස් එක මට අදටත් එක තියෙනවා. ඔයාට ඕන දේ ඔයාට ඕන විදියට කරන්න. එයා හැමතිස්සෙම ඔයාගේ ඉන්ස්ටින්ක්ට් එක බිලීව් කරන්න. ඔයා නරක ළමෙක් නෙමෙයි. ඔයා නරක දෙයක් කරන්නේ නැහැ කියලා මට ෂුවර්. ආච්චි ඒකත් දුන්නා මට. ඉතින් මට අදටත් එයා දැන් නැහැ. එයා ඒ කියපු දේ මම අදටත් ඒක හිතනවා හරි ඉම්පෝටන්ට් කියලා. මොකද එයා කිව්ව දේ හරි පොඩි දෙයක් වුණාට අපි ඉන්න ජොබ් එකේ හැටියට මම හිතන්නේ අපිට ඕන දේ කරන්න කියන එක කවුරුත් කියන්නේ නැහැනේ. ඒකින්ද මට ඒක හරි ස්පෙෂල්. ඕනම වෙච්ච දෙයක් ෆයිට් කරපු දෙයක් නැති වෙලා තියෙනවද? නෑ. කරගෙනමයි නවතින්නේ. I'm very stubborn. එහෙම නෑ නැති වෙලා නෑ. වර්ස් මේ ඇඩ්වයිස් එකක් හම්බෙලා තියෙනවද ලයිෆ් එකට? worst advice එකක් හම්බුණා. හැබැයි ඒක මම ගත්තේ නෑ. මට කිව්වා ෆොටෝග්‍රැෆි කියන්නේ ගෑනු ළමයිගේ ජොබ් එකක් නේ. මේ පටන් ගත්තාලුත. ඔයා ඩිසයිනින් කරගෙන ඉන්න ඔයාට ගොඩක් දුර යන්න පුළුවන් කියලා. දැන් ඔයා ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. හැබැයි ෆොටෝග්‍රැෆි හින්දා. That is the worst advice. රැෆෙලා ගැන අපි දන්නේ නැති දෙයක් රැෆෙලාට chance එකක් දුන්නොත් මේ වෙලාවේ කියන්න කැමතියි. මං ගැන දන්නේ නැති දෙයක්. That I'm not the person I seem. I'm a very crazy person.
මගේ මෙහෙම එළියෙන් මම දන්නේ මොකක් හරි හේතුවක් මත හරි calm and composed look and feel එකක් තිබ්බට I'm a very crazy person inside. ඒ කියන්නේ පේන්නේ නැහැ මොකක් හරි හේතුවක් මත. But yeah, and that shows in my work. ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? ඩ්‍රයිව් කරන්න බෑ. සමතුලියස් ගැට ගහ ගන්න බෑ. ඇයි? මට ඩිස්ලෙක්සියා තියෙනවා. ඒ මොකද්ද? ඩිස්ලෙක්සියා කියන්නේ ලර්නිං ඩිෆිකල්ටි එකක්. එතකොට ඒක ඇතුළේදී එක එක්කෙනා ස්පෙක්ට්‍රම් එකේ කරගන්න බැරි දේවල් කීපයක් තියෙනවා. දැන් මට කරගන්න බැරි දේවල් වල කීපයක් තමයි වෙලාව කියවන්න බැරි එක, මැප්ස් රීඩ් කරන්න බැරි එක, ඩ්‍රයිව් කරන්න බැරි එක, ස්විම් කරන්න බැරි එක. ස්විම් කරන්නත් බෑ. එහෙමයි. වතුරේ ඉන්න පුළුවන්. ස්විම් කරන්න බෑ. ස්විම් කරන්න බෑ. So නිකන් හරි ගිලෙන්න ගියත් ගිලෙනවා. කරන්න දෙයක් නැහැ ගිලෙනවා. කරන්න දෙයක් නැහැ ගිලෙන්න තමයි තියෙන්නේ. So these things but මේ ටික මෙන්න මේ හේතුව හින්දා මට අමාරුයි. වෙන කට්ටියට එක විදිහට වෙනස් වෙලා තියෙනවා. මට තියෙන ගැටලු ටික තමයි මේ ටික. At least the ones that I know. තව කල්යද්දි තව ඒවා මම අඳුරගනි දැනට මේ ටික තමයි මම දන්නේ මට බෑ කියලා. ඒකට අපිට මේ කියන්නේ මුකුත් කරන්න බෑ. I think ඒකේ තියෙනවා exercises එකක ඒවා කරලා කරන්න පුළුවන්කම. But I'm just thinking ඕනේද කියලා දැන් මට. මොකද මම ඇත්තටම ඒක ඇතුලේ comfortable වෙලා තියෙන්නේ. ඒක මගේ need එකක් වෙලා නැහැ. මොකද ඒකට මට alternatives හම්බෙලා තියෙන හින්දා. need එකක් වුණ දවසට සමහරට අර නිකන් මොන හරි force එකකින් push වෙලා කරන්න ඉඩ තියෙනවා. But for the time being මං හරි comfortable ඒ ටික මට බැරි වුණා කියලා මට අපහසුයක් නැහැ. දැන් මේ මොහොතේදී ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. හෙල්ත් එක ගැන හිතනවද රැෆ්ලා? හිතනවා. කොච්චරක් දුරට හිතනවද? මං කියන්නේ 100% කියලා. but දැන් හිතන්න පටන් අරන් තියෙනවා. මම ගොඩක් දැන් හෙල්ත් එක පැත්තෙන් ෆිසිකල් හෙල්ත් එක ගැන කතා කරනවා නම් ඒ පැත්තෙන් හිතන්න පටන් අරන් තියෙනවා. මෙන්ටල් හෙල්ත් එක පැත්තෙන් හිතනවා. හොලිස්ටික් හෙල්ත් එක පැත්තෙන් හිතනවා. මෙන්න මේ 3-4ම but ෆිසිකල් හෙල්ත් මම මේ අවුරුද්දේ හරි ස්ට්‍රික්ට්ලි හිතන්න පටන් අරන් තියෙනවා because it is very important ඒජ් එකත් එක්ක. මොකද මං හිතනවා ඕනම අපි වැඩ කරන කෙනෙක් විදිහට හෙල්ත් එක ගැන අපි 110% හිතන්න ඕනේ. මොකද හෙල්ත් එකෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම එන්නේ කියන එක. මොකද ඒක ලයිෆ් චේන්ජින් ඔපචුනිටි එකක් වෙනවා තේරුම් ගන්න. මොකද මගේ පේරන්ට්ස් අසනීප වුණා, මගේ හස්බන්ඩ් අසනීප වුණා. මේක ටයිම් එකේදී මේ ටික වෙද්දි තමයි මට තේරුනේ I have to be careful, I have to be healthy කියන එක. දැන් ඩෙෆිනිට්ලි හිතන දෙයක් ඒක. ෆොටෝග්‍රැෆි නැතුව තිබුණොත් මේ ලෝකේ ෆොටෝග්‍රැෆි කියලා දෙයක් නැතුව තිබුණොත් රැෆලා මොනම කරයිද? ලියයි. ලියන්න ආස කෙනෙක්. ගොඩක් ආස කෙනෙක්. එම ලියපු දේවල් තියෙනවද? මම currently I'm working on my own book. Photography and poetry. මම හරි ආසයි poetry කරන්න. මම කොයි හරි තැනක ගියාම මගේ first එන feelings මම poetry වලට මගේ phone එකෙත් poetry I think I have about 50 there. ඒ කියන්නේ මම නිකන් යන ගමන් poetry type කරන කෙනෙක්. ඉතින් මම හිතන්නේ photography තිබ්බේ නැත්තම් මම ලියයි. ගැහණියකට ලැබෙන්න ඕනේ කියලා හිතන දැන් හිතනකො මම හිතනවා මට මේ වගේ පිරිමි කෙනෙක් ඕනේ. මට මේ වගේ කොල්ලෙක් ඕනේ. දැන් මම තාම ෂුට්ටා කර මගේ තාම යන් ඒජ් එකේනේ මම ඉන්නේ. තාම පොඩිනේ මම තාම. ඒතර සමහරක් විට අපිට දැන් අපි හම්බාගෙන යන දේවල් ඔයාලගේ වයස වගේ වෙනකොට ඒක රියැලිටි එක නෙවෙන්න පුළුවන්. ඒකට ඔයාට හිතන විදිහට ගැහණියකට කාන්තාවකට ලැබිය යුතු පිරිමියා මේ වගේ කෙනෙක් කියලා නිකන් ඔයාට ඒක කියන්නේ ඇත්තටම හරිම අමාරු ප්‍රශ්නයක් අරෝජ honestly speaking. මොකද ගැහණිය කිව්වමත් හරි වෙනස්නේ. එක විදිහේ ගැහණු අය ඉන්නවා. දැන් මට කියන්න පුළුවන් මගේ විදිහෙන් මට හම්බෙන්න ඕනේ කියලා මම හිතපු විදිහේ පර්සන් කෙනෙක් ඉන්නවනම් මගේ හස්බන්ඩ් එකේ හත්පසින් වෙනස් කෙනෙක්. ඒක හැබැයි මට ඒක ඇතුළේදී මම තේරුම් ගත්ත දේ තමයි ගෑනු කෙනෙක්ට තමන් දෙයක් කරනකොට ඒකට වෝට කරන්න පුළුවන්, පෝෂණය කරන්න පුළුවන්, නරිෂ් කරන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක්. තමන් කියන දේ අහන් ඉන්න පුළුවන්. තමන් කියන දේට දෙයක් එකතු කරන්න පුළුවන්. යාළුවෙක් වෙන්න විදිහට අපිට ආශ්‍රය කරන්න පුළුවන්. අවශ්‍ය තැනකදී දැන් මොකද ගෑනු කෙනෙක් මම හිතන්නේ සමහරවිට ගොඩක් ෆෙමිනින් එනර්ජි එක ඇතුළේදී මැස්කියුලින් එනර්ජි එක ගන්නවා ඒ පිරිමි කෙනාගෙන් යාට අවශ්‍ය රැකවරණය නැත්තම්. මොකද අපේ එනර්ජිස් හැදලා තියෙන විදිහක් තියෙනවනේ.
ගැහැණු කෙනෙක්ගේ ෆෙමිනින් එනර්ජි එක හැමතිස්සෙම හරිම ප්‍රොටෙක්ෂන් එක එක්ස්පෙක්ට් කරනවා. ඒ වගේම පිරිමි කෙනෙක්ගේ ප්‍රොටෙක්ෂන් එක ලබා දෙනවා හැමතිස්සෙම. මට ඒක දැනෙච්ච දෙයක් තමයි මොකද යූජුවලි මම හරිම out there somewhat masculine feminine energies මැද දෝලණය වෙන කැරක්ටර් එකක් වැඩ කරද්දී. මොකද අපි වැඩ කරන විදිහත් එක්ක. හැබැයි මං හිතන්නේ මගේ ජීවිතේ මට හම්බෙලා තියෙන එකම කෙනා මට ගෙදර ගියාම I feel like a woman in front of my man and that's the best feeling එක මට වෙන කියන්න වචනයක් හිතන්න අමාරුයි. මගේ masculine energy එක මම දොරෙන් එළියේ තියලා එනවා ගෙදරට එද්දි මොකද ඒ මට ඕන කරන protection එක ඒ feeling එක සහ ඒ nourishment එක ඒ nourishing feeling එක ඒ අවශ්‍ය දේ මට මගේ පාර්ට්නර්ගෙන් හම්බෙනවා. මම හිතන්නේ ඒක තමයි කාන්තාවකට ලැබෙන්න ඕන පාර්ට්නර්. හැමෝගෙම පාර්ට්නර් වෙනස් වෙන්න හේතුවත් ඒකයි. නැත්නම් ඔක්කොම එකම පිරිමි එක්කෙනෙකු කසාද මදින්න ඕනේ. එකම එක්කෙනා වෙන්න නැති වෙන්න හේතුව මොකද මට හැමතිස්සෙම මට ඒ ෆ්‍රීඩම් එක හම්බෙනවා. මම එළියට යනවා නම් ඕන දෙයක් මං කිව්වොත් මට අද ටැටු එකක් ගහන්න හිතෙනවානේ දේශ් කිව්වොත් එයා කියනවා okay do whatever you want. ඒත් එයා do whatever you want කිව්වට එයා හැමතිස්සෙම බලනවා මං හොඳින්ද කියන එක. හැබැයි මට ඒ ෆ්‍රීඩම් එක තියෙනවා. ඒක මං හිතන්නේ මට ඒක කසාද බැන්දාද මම විවාහක කාන්තාවක්ද කියන හැඟීමෙන් නැතුව ඉන්න පුළුවන් නම් කාන්තාවකට මම හිතන්නේ එයා තමයි යාට හරියන පිරිමි කෙනා. මොකද මන් දන්නවා for a fact මට ගොඩක් රිලේෂන්ෂිප් එකක් තිබ්බනම් තව පිරිමි කෙනෙක් එක්ක මට මේ I don't think I'm everybody's ideal woman. මොකද කෙනෙක් හිතන විදිහ ideal woman කෙනෙක් නෙමෙයි මම. ඒකට ගැලපෙන කෙනා ගාව ඒ ideal woman වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක කොහොමද කියන්නේ කියලා හිතා ගන්න අමාරුයි. මෙයා තමයි හරිම පිරිමි කෙනා කෙනෙක්ට ලැබෙන්න ඕන කියලා. හැබැයි මම හිතන්නේ you know once you meet the right person. ගෑනු ළමේ කාන්තාවක් වුණාට පස්සේ විවාහයෙන් පස්සේ යම් කිසි දේවල් සීමා කරන්න ඕනේද? නෑ. මන් දන්නේ මට ඒක ඇත්තටම කියන්න තේරෙන්නේ මොකද මම එහෙම දේවල් සීමා කරලා නැහැ. දැන් සමහර ඉන්නවා අඳින පළඳින විදිය තව සංවර කරනවා. එතකොට තමන්ගේ ෆ්‍රීඩම් එක කොටු කරනවනේ. එහෙම කරන්න ඕනේද? මං හිතන්නේ එහෙම කරන්න ඕනේ කියලා. මොකද මං හිතන්නේ කෙනෙක්ට තමන් අවශ්‍ය විදිහට ජීවිතේ ගෙනියන්න පුළුවන් නම් මේක දෙවිදිහටම යනවා. පිරිමි කෙනාට සහ ගෑනු කෙනාට. මම දැකලා තියෙනවා සමහරවිට පිරිමි ළමයාටත් කියනවා ඔයා මේක කරන්න එපා යාළුවෝ හම්බෙන මේක අඳින්න එපා. මං කියන්නේ කෙනෙක් තමන්ව හම්බ වෙන්න ඉස්සෙල්ලා මාව හම්බෙන්න ඉස්සෙල්ලා මගේ පාර්ට්නර්ට ජීවිතයක් තිබ්බා. මගේ පාර්ට්නර් හම්බෙන්න ඉස්සෙල්ලා මට ජීවිතයක් තිබ්බා. මේ ජීවිතේ අපි එක මික්ස් එකක් වෙනවා මිසක් කවුරුත් කියනවා නම් මේ පාර්ට් එකව අත්හැරලා එන්න ඕනේ මගෙත් එක්ක ජීවත් වෙනවා නම් ඔයා මෙහෙම වෙන්න ඕනේ ඔයා මෙහෙම වෙන්න බෑ කියලා. That's a big problem. මොකද මම හිතන්නේ එහෙම කිසිම දෙයක් මේ කියන්නේ obviously නරක දේවල් හරි ලයිෆ් ස්ටයිල් එකේ ලොකු මොන හරි එතන ගැටුම් ඇති වෙන දේවල් තමන් කරනවා නම් ඒ වගේ දේවල් මොන තරම් තියෙනවනේ. ඒ වගේ දේවල් නැතුව තමන්ගේ පාර්ට්නර්ට එයාගේ ඇබ්සන්ස් එකේ ලැජ්ජ හිතෙන්නේ නැති විදිහේ දෙයක් කරන්නේ නැත්තම් මං හිතන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදිහට විඳින එකේ කිසි වැරැද්දක් නැහැ. හැබැයි අර බවුන්ඩරිස් ක්‍රොස් කරන්නේ නැතුව අනවශ්‍ය දේවල් කරන්නේ නැතුව ඒ ජෙනුයින් කම ඒ ලෝයල් කම ඒ රෙස්පෙක්ට් එක තියාගෙන දේවල් කරනවා නම් මං හිතන්නේ ගැටලුවක් නැහැ එතන. God කියන දේ බිලීව් කරනවද? very strongly. pray කරනවා. එහෙම දේවල් ලැබිලා තියෙනවා. අනිවාර්යයෙන්. blessing කියන දේ බිලීව් කරනවා. blessings කියන දේත් බිලීව් කරනවා. මොකද මේ මං හිතන්නේ මට දැන් මේ තියෙන හැම දෙයක්ම බ්ලෙසිං එකක්. මොකද මම මාව දකින්නේ හරි බිලෝ ඕඩිනරි ළමෙක් විදිහට. මට ඒ බ්ලෙසිං එකක් තමයි මේ හැමදේම හම්බෙලා තියෙන්නේ. because මම හිතන්නේ මගේ ඉස්කෝලේ යන කාලේ මුලදී මට හිතුනේ මං කිසි දෙයකට දක්ෂ නැති හරි below average ළමෙක් කියලා. And all of a sudden I got so many things, realizations, and it is from God. Because මට මතකයි පොඩි කාලේ මං තේරෙන්නේ නැති වයසේදී ප්‍රේ කරලා තියෙනවා මට මොන හරි ටැලන්ට් එකක් ඇයි නැත්තේ කියලා. ඒකේ රියලයිසේෂන් එක මට ආවේ සෑහෙන කාලයක් ගියාට පස්සේ ඒ අවුරුදු 4-5 ඇතුළත මට මතකයි මං සෑහෙන මානසිකව හිතුවා not good enough for anything කියලා. එහින්දා ඒක මම දකින්නේ මට දැන් තියෙන දේ මම ඒක අර සුළු කොට තකන්න නැති වෙන්න හේතුව මොකද මට දැන් මේ දීලා තියෙන හැමදේම blessing එකක්. Without that I am absolutely nothing. Without God I am absolutely nothing. That's something මම ඇත්තටම believe කරනවා.
සෙල්ෆ් රෙස්පෙක්ට් එක නිසා වෙනුවෙන් මොනහරි දේවල් අතෑරලා තියෙනවද ලයිෆ් එකේ? ගොඩක් දේවල්. That's number 1. සෙල්ෆ් රෙස්පෙක්ට්. ගොඩක් දේවල්. ප්‍රොජෙක්ට්ස් තියෙනවා අතෑරලා තියෙන people, friendships, circles, ගොඩක් දේවල් තියෙනවා. But not regretting, very happy that I did. But ගොඩක් තියෙනවා ඒ වගේ. මොකද්ද මේ ඇත්තම සතුට කියලා අපි දැන් ඇහුවොත් what is the real happiness? ඔය අමාරු ප්‍රශ්න අහනවා මට හිතා ගන්න බෑ. ඇත්තටම හැපිනස් එක කොහොමද නිර්වචනය කරන්න කියලා. මොකද ඇත්තම හැපිනස් කියන දේ හිතන වෙලාවට අපිට එක හරි it's a very instant feeling නේ. බස් ඒක රැඳෙනවා ටිකක් වෙලා යනකම් මම ඒක කියන්න තේරෙන්නේ නැහැ මට. but ගොඩාක් තැන්වලදී ඇත්තම හැපිනස් එක විඳලා තියෙනවා. ඒ කියන්නේ අර එක කියන්න අමාරුයි වචනයකින්. ඔයා ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්ද එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක්ද? I'm ambivert. දෙකේම මැද්දේ. With the right people I'm extroverted. Sometimes I'm introverted. But overall මගේ personality එක මැද. දෙකේම mix එකක්. රැෆෙලගේ පුංචි කාලේ පුංචි රැෆෙලා ඉන්නේ. ඔව්. පුංචි රැෆෙලා දැන් මේ වෙලාවේ ඔයා දිහා බලාගෙන ඉන්නවා නම් පුංචි රැෆෙලාට මොනවද කියන්න තියෙන්නේ? පුංචි රෆලට කියන්න තියෙන්නේ because පුංචි කාලේ පුංචි රෆලා සෑහෙන confused ළමෙක්. එයා දැනන් එයා හිතන්නේ නැති life is just nowhere කියලා. එයාට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසලිවන්තව ඉන්න. ඉස්සරහට හුඟක් හොඳ දේවල් වෙනවා කියලා. මොකද අර මං කිව්වා වගේ confusions පොඩි ළමයෙක්ට එනකොට ඒ ළමයට තේරෙන්නේ නැහැ නේ ගොඩක් දේවල්. ඉතින් ඒක මගේ සෑහෙන කාලයක් යනකම් තිබුණා. Especially because of dyslexia. අවුරුදු 10යි මට හරියට ලියන්න කියවන්න පුළුවන් වෙද්දී. So ඒ confusion එක feeling you're below to everyone කියන feeling එකක් මට තිබිලා තියෙනවා පොඩි කාලේ. ඉතින් මං හිතන්නේ පොඩි එක්කෙනාට කියන්න තියෙන්නේ කොහොම ඉවසලිවන්තව ඉන්න. ලොකු වුණාට පස්සේ හොඳ වැඩ ටිකක් කරනවා කියලා. රැෆෙලව ෆලෝ කරන රැෆෙලව බිලීව් කරන කවුරු හරි බලාගෙන ඉන්නවා නම් එයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක. තමන් කරන ආර්ට් ෆෝම් එකට ජෙනුවින්ලි ආදරය කරන්න. like mad love because අපි දෙන ආදරේ ප්‍රමාණය අනුව තමයි අපේ ආර්ට් එකෙන් අපිට ආපස්සට හම්බ වෙන්නේ. it's a give and take relationship. ගොඩක් වෙලාවට අපි රිලීස් කරන දේ. ඉතින් honestly genuinely ආර්ට් එකට ආදරය කරන්න, ආර්ට් එක කරන්න, එක්ස්ප්ලෝර් කරන්න. and මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අර එක තැන දුවන්න එපා. හැම්ස්ටර් වීල් එකේ මීයා වගේ රැට් රේස් එකකට යන්න it's okay. but එක තැන පල් වෙන්න එපා, එක තැන දුවන්න එපා, එක තැන හිර වෙලා ඉන්න එපා. හිතනවා නම් හිර වෙලා වෙන කෙනෙක් හින්දා, තමන්ගේ යාළුවෙක් හින්දා, පාර්ට්නර් කෙනෙක් හින්දා, parents ලා හින්දා still make sure you can fight for yourself because ඔයා fight කරන්නේ නැත්නම් කවුරුත් ඔයා වෙනුවෙන් fight කරන්නේ නැහැ කියන එක something I would like to tell. Thank you so much. Thank you so much. අපේ එපිසෝඩ් එකේ අන්තිමට තමයි ආවෙලා ඉන්නේ. මං ගැනත් මොන හරි කියන්න. ඔයා ගැන කියන්නම්. මම කියලා කියව ගන්නවා. මුලින්ම කියන්නම් ඔයාව මම අපේ මුලින්ම ඉන්ටරැක්ෂන් එක මට කතා කරලා ඉවරලා අරූජාව දන්නා මම of course I know මං social media active කියන එක තමයි මගේ උත්තරේ වුණේ. so මං ඔයාව social media වල දැකලා තියෙනවා. මට හිතුනේ හරිම මේ carefree character එකක් විදිහට. හරි carefree and ඔයාගේ කතා කරන විදිය හරි interesting. but it was the first time ඔයාව හම්බුනේ. මට මං ඔයාගේ notice කරපු දෙයක් තමයි you are very calm and composed. and ඔයාගේ දකින personality එකට වැඩිය වෙනස් depth එකක් තියෙනවා. ඔයාගේ age එකත් එක්ක ඔයා කිව්ව ගොනු කරනවා කියලා දේවල්. ඔයා notice කරේ නැතුව ඇති but I was noticing you at that time. because මම ගොඩක් podcast වලට ගිහිලා තියෙනවා සහ programs වලට ගිහිලා තියෙනවා. ගොනු කරනවා කියන්නේ සමහර වෙලාවට හරි අලුත් වචනයක් වුණා මට ඒක. so I think that's amazing. ඔයා කරන art එකට ඔයා කරන දේට ඔයා ඇත්තටම dedicated. and ඒකත් එක්කම ඔයා හරි driven මේ අවුරුදු කීපයක් ඇතුළත ඔයා කරන දේ සහ කෙනෙක් ඔයාව understand සහ analyze කරනවා කියන එක ඔයාගේ talent එකට is a very good thing. and that's amazing. but මං හිතන්නේ viewers ලා දැකලා නැති දෙයක් තමයි you are very calm and composed which is a very rare quality. මං ඒක ඔයාගෙන හිතුවවත් නැති දෙයක්.
with what I saw, but I think you're amazing. Thank you so much. එහෙනම් අපේ එපිසෝඩ් එක බලන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ටිකක් අසනීපයි මේ දවස්වල. එහෙනම් ආයෙ අපි හම්බෙමු. අනිවාර්යයෙන්. Thank you so much. See you. Love you.